සුබදෑසනක් ඔබට අද නොවැම්බර් මාසේ 21 වෙනිදා සිකුරාදා දවස. ඉතින් අද උදා වුණ දවස ඔබට වාසනාවන්ත දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කතා මිනිස්ත්‍රි වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. දැන් අද දවසේදී අපේ මාතෘකාව වෙන්නේ මොකක්ද කියලා ඔබ මේ වෙනකොටත් දන්නවා. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ETF කියලා කිව්වහම මේක අපේ බොස්ගෙන් හම්බ වෙන කොටසක් කියලා කියනවා. 3% අපෙන් කපා හරිනවා කියලා කියනවා. එතකොට මේක අපිට කොහොමද ගන්න ඕනේ කියන ප්‍රශ්න තියෙනවා. මේකෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන ගැටලු තියෙනවා. ඉතින් මම හිතන්නේ අද ඒ සඳහා අපි පැය දෙකක හෝරා කාලයක් වෙන් කරන්න සූදානම් මේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් මේ වෙලාවේ වැඩසටහන ආරම්භයේදීම ඔබට මතක් කරනවා මේ සම්බන්ධයෙන් ETF එක සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපේ WhatsApp දුරකථන අංකයට ඔබට පුළුවන් කෙටි පණිවිඩයක් ප්‍රශ්නයක් විදිහට ඔබ යොමු කරන්න 07153233333ට ඔබට කෙටි පණිවිඩයක් යොමු කරන්න පුළුවන්. ඉතින් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය අපි මේ පිළිබඳව කතා කරමු. ඒ සඳහා අපි සම්පත්දායකයන් දෙදෙනෙකුට ආරාධනා කරා අද වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. සහකාර සාමාන්‍යාධිකාරී සමාජික සේවා නිහාල් ප්‍රසන්න මහතා අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන් නුක. ඒ වගේම සහකාර සාමාන්‍යාධිකාරී දායක මුදල් රැස්කිරීම සහ අධිභාරය අනුර වික්‍රමසේකර මහතා අපිත් එක්ක එකතු වෙනවා. අයිබෝන්. හොඳයි. දැන් මම ETF එක සම්බන්ධයෙන් තියෙන ගැටලු වලට යන්න කලින් ඇත්තටම අපි මේ ETF එක කියන්නේ මොකක්ද කියන කාරණාව පැහැදිලි කරගන්න ඕනේ. මම ප්‍රසන්න මහත්මයාගෙන් දැනගන්න කැමතියි. දැන් මේ සමාජ ආරක්ෂණය සපයන රජයේ ප්‍රධානම ආයතනයක් තමයි මේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය කියලා කියන්නේ. දැන් මේ ආරක්ෂණය ගැන අපි ටිකක් වෙනමම කතා කළොත් මේක අපි මේ සාමාන්‍යයෙන් අපි මේ ආයතනය ගැන කතා කරන්න කලින් මොකද මේ සමාජ ආරක්ෂණයන්නේ කියන කාරණාව පැහැදිලි කරගත්තොත් ප්‍රසන්න මහත්මයා. ඔව්. ඉනොක බොහොම ස්තුතියි අපිට ආරාධනා කිරීම සම්බන්ධව VFM ආයතනයෙන් විශේෂයෙන්ම සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ තියෙන ප්‍රතිලාභ ඒ වගේම මේ ක්‍රමවේදයන් ගැන යම්කිසි අවබෝධයක් දැනුවත් කිරීමක් අපේ ජනතාවට ලබා දෙන්න සම්බන්ධව සමාජ ආරක්ෂණය කියලා කියන්නේ ඔබ දන්නවා විශ්‍රාම වැටුපක් අපි සේවය අවසන් කිරීමෙන් පසු විශ්‍රාම වැටුපක් ලබනවා නම් අපේ සැන්දෑ සමය අපි කියන්නේ සැන්දෑ සමයේ ජීවත් වෙන්න අපිට ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. එහෙම විශ්‍රාම වැටුපක් නොමැති අය තමයි අපේ රටේ වැඩිපුර ඉන්නේ. ඉතින් ඒ අයගේ සැන්දෑ සමයේ ගත කරන්න යම්කිසි වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් සකස් කිරීම තමයි මේ සමාජ ආරක්ෂණයේ අරමුණ වෙන්නේ. අපි රටේ ජනතාව ගත්තහම වැඩ කරන ජනතාව ඉන්නවා මිලියන 8ක් විතර. මිලියන 8න් අපිට ඇත්තටම විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ මිලියන 1.3ක් වගේ ප්‍රමාණයක් රජයේ සේවකයන්ට. ඒ වගේම රජයේ නොවන සංස්ථා මණ්ඩල සහ පෞද්ගලික අංශයේ සේවකයන් මිලියන 2.6ක් වගේ ප්‍රමාණයක් ඉන්නවා. එතකොට අපි ඔක්කොම එකතුව ගත්තම මිලියන 3.9ක් විතර. එතකොට මිලියන 4.1ක් වගේ ප්‍රමාණයක් මේ රැකවරණයක් ආරක්ෂාවක් නැති ජනතාවක් ඉන්නවා අපේ රටේ. ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ETF එක විදියට අපි උත්සාහ කරනවා ඒ අය අපේ ක්ෂේත්‍රයට නම් ගන්න බඳව ගන්න. එතනදී අපි තියෙනවා self insurance self employers ලාට තියෙනවා යම්කිසි වැඩපිළිවෙලක් සමාජිකත්වයේ ලබා ගන්න. එතකොට ඒ අයටත් මේ අනිත් සමාජිකයන්ට දෙන ප්‍රතිලාභ ඒ වගේම ගන්න පුළුවන්. අපි සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට ගියොත් 1980 අංක 46 දරන පනත මගින් තමයි සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය ස්ථාපිත කරන්නේ 1981 මාර්තු මාස 1 වෙනිදා. එතනදී කරන්නේ සේවා යෝජක තමයි මේ ගෙවීම් කටයුතු කරන්නේ 3%ක් තමන්ගේ වැටුප දල වැටුප වගේ 3%ක් ගෙවීම් කටයුතු කරනවා. ඒ විදිහට තමයි මේක විකාශනය වෙන්නේ. ඔව් අපි සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සම්බන්ධයෙන් ටිකක් දීර්ඝව කතා කරන්න ඕනේ. හැබැයි ඊට කලින් මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න ඇත්තටම මේ ETF එකේ වගකීම සහ කාර්යභාරය ගැනත් අපි කතා කරන්න මම කැමතියි ඒ ගැනත් දැනගන්න. ඔව් ETF එක ඇත්තටම අපි ගත්තාම මණ්ඩලයක් විදිහට තියෙන්නේ. ඒකේ අපි ඉන්නවා බෝඩ් ඩිරෙක්ටර්ස්ලා 9 දෙනෙක් ඉන්නවා. මුදල් අමාත්‍යාංශය වෙළඳ අමාත්‍යාංශය ඒ වගේම සේවා යෝජකයන්ගේ පැත්තෙන් හාම්පුතුන්ගේ පැත්තෙන් ඉන්නවා
ඒ වගේම සේවකයන්ගේ පැත්තේ යූනියන් පැත්තෙන් ඉන්නවා. ඒ වගේ සමන්විත මණ්ඩලයක් තමයි ඉන්නේ. ඉතින් ඒ තැනදී අපි ගත්තාම මාසිකව ගෙවින් කටයුතු කරන්න ඕන. මාසිකව ගෙවින් කටයුතු මම හිතන්නේ ගෙවින් පිළිබඳ අනුර මහත්තයා වැඩිදුර විස්තර කතා කරයි. ඒ එක්කම අපි අවුරුද්දකට සැරයක් අපි තමන්ට තියෙන ශේෂය කොච්චරක්ද කියලා දන්වා යෑමක් කරනවා. ඒ වගේම ප්‍රතිලාභ අපි නිරන්තරවම ප්‍රතිලාභ වර්ග දෙකක් තියෙනවා. එක ප්‍රතිලාභයක් තමයි තමන්ගේ එකතු වෙලා තියෙන මුදල ආකර්ෂණීය පොලියක් එක්ක ලබා ගන්න පුළුවන් තමන් විශ්‍රාම ගියාට පස්සේ, එහෙම නැත්නම් සේවයෙන් අස් වුණාට පස්සේ. ඊට අමතරව ප්‍රතිලාභ වර්ග 11ක් අපි ලබා දෙනවා අර මුල් මුදලට. ඒ කියන්නේ අපේ තියෙන ශේෂයට කිසිම බලපෑමක් නැතුව. දැන් 1980 තමයි මේ පනත ස්ථාපිත කරන්නේ. ක්‍රියාත්මක වෙන්නේ 81 දී. 81 මාර්තු 1 වෙනිදා. හොඳයි. දැන් අපි දායක මුදල් රැස් කිරීම සහ අධිභාරය සහකාර සාමාන්‍ය අධිකාරීතුමා පැත්තට හැරුණොත් එහෙම ආනන්ද මහත්මයාට මේ දැන් ওই පනතෙන් ආවරණය වෙන පිටසක් ඉන්නවද? සේවකයන් කවුද? අපි ඒ ගැනත් කතා කරමු. මොකද මේක මේ ප්‍රතිලාභ හැම සේවකයෙකුටම ලබා ගන්න පුළුවන්ද කියන කාරණාවත් මෙතනදී මතුවෙනවනේ. බොහොම ස්තුතියි. මම ප්‍රථමයෙන් ස්තුතිවත් වෙනවා VFM නාලිකාවට මේ අවස්ථාව ලබා දුන්නට. ඇත්තම නිහල් ප්‍රසන්න මහත්මයා සඳහන් කරා මේ සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් මණ්ඩලය යටතේ ප්‍රතිලාභ ලබන්නේ දැනට ස්ථිර විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන පිරිසක් කියන එක. එතකොට දැන මේ වෙනකොට ස්ථිර විශ්‍රාම වැටුපක් ලබන රජයේ සේවකයන් ඇරුණම තවත් බොහෝ රජයේ සේවකයන් ඉන්නවා සංස්ථාවල වැඩ කරන වෙනත් සමාගම් රජයට සමාගම් වල ඒකේ වැඩ කරන විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන පිරිසක් ඉන්නවා. එතකොට එම පිරිස සහ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් නොලබන පිරිස පනත මගින් නීතිමය වශයෙන් මේකෙන් ආවරණය ලබනවා. ඇත්තෙම 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ බාර අරමුදල් පනත ගොඩනැගෙන්නේ 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතට සමගාමීව. බොහෝ කාරණා සමාන ස්වරූපකින් තමයි තියෙන්නේ. එතකොට ඉම පනත මගින් ආවරණය වෙන සියලුම ආයතන යටතේ සේවය කරන සේවක මහත්ම මහත්මීන් මේ යටතේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන අය. ඊට අමතරව නිහල් ප්‍රසන්න මහත්මයා සඳහන් කරා තමන්ගේ ස්ව කැමැත්තෙන් ස්වයං රැකියාවල නියුතු වන සේවක මහත්මීන් තමන්ගේම ව්‍යාපාරයක් කරන ඒ අයටත් මේ සඳහා තමන්ගේ කැමැත්තෙන් ස්ව කැමැත්තෙන් සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි මේ වෙනකොට විදේශගතව රැකියා කරන විදේශගත අපේ වැඩ කරන ජනතාවට ඒ අයටත් හැකියාව තියෙනවා මේ සඳහා සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ අපේ රටේ ඉන්න අය විදේශගත වෙලා රැකියා කරන ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා මේ සඳහා අවස්ථාව තියෙනවා. ඔවුන්ගේ කැමැත්තෙන් මේ සඳහා සම්බන්ධ වීමට හැකියාව තියෙනවා. ඒ පිරිස තමයි ආවරණය වෙන්නේ. ආවරණය වෙන්නේ. ඒතර ආවරණය නොවන සේවකයෝ ඔව් ආවරණය නොවන පිරිසක් ඉන්නවා. එතකොට ඒ පිරිස ගත්තම දැනට අපි ඒකත් පදනම් වෙන්නේ ඇත්තටම සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නිර්වචනය වෙන ආකාරයටමයි. සුළු වැරදි සඳහා වැරදිකරුවන් වූවන් ඒ වගේම අනාථ ගොළු බිහිරි අය සඳහා ඒ පුරවැසියන් සඳහා තාක්ෂණික පුහුණුව ලබා දෙන ආයතන මෙයින් නිදහස් කරලා තියෙනවා. ඒ වගේමයි ගෘහ සේවය මේ සඳහා බලපාන්නේ නැහැ. ඒ වගේම සේවකයන් 10 දෙනෙකුට වඩා අඩු සේවක පිරිසක් සිටින පුණ්‍ය ආයතන ආගමික ස්ථාන මේ නිදහස් වෙනවා. ඊට අමතරව තමන්ගේ බිස්නස් එකක් කරන, ඒ කියන්නේ තමාගේ ව්‍යාපාරයක් කරන පවුලේ ව්‍යාපාරවල සම්බන්ධ පවුලේ සමාජිකයන් මේ නිදහස් වෙනවා. නමුත් මේ ව්‍යාපාරය සඳහා වෙනත් පාර්ශවයක් සම්බන්ධ වෙනවා නම් අපි උදාහරණයක් විදිහට ගමු. මේ ව්‍යාපාරිකයාගේ දරුවෙකුගේ ස්වාමි පුරුෂයා හරි එහෙම නැත්නම් බිරිඳ මේ සඳහා සම්බන්ධ වෙනවා නම් එයා සලකන්නේ පිට පාර්ශවයක් විදියට. ඒ වගේ අවස්ථාවකදී ඒ පුද්ගලයාට පමණක් නෙවෙයි අර සියලුම දෙනාට මේ සඳහා දායක වීමේ අවශ්‍යතාවය තියෙනවා පනත අඩු. හොඳයි, මම හිතන්නේ අපිට මේ සම්බන්ධයෙන් තව වැඩිපුර කතා කරන්න අවශ්‍යයි සහ ඔබට ප්‍රශ්න ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා 071 523 33
33ට කෙටි පණිවිඩයක් යොමු කරන්න ඔබට මේ ETF එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් හෝ ගැටලුවක් අපිට යොමු කරන්න පුළුවන්. මොකද අද දවසේදී සමාජික සේවා සහකාර සාමාන්‍ය අධිකාරිතුමා නිහාල් ප්‍රසන්න මහතා අපිත් එක්ක එකතු වෙනවා. ඒ වගේම දායක මුදල් රැස් කිරීම සහ අධිභාරීය සහකාර සාමාන්‍ය අධිකාරිතුමා අනුර වික්‍රමසේකර මහතා එකතු වෙනවා. ඉතින් ඔවුන්ගෙන් ඔබට ඔබේ ප්‍රශ්නවලට ගැටලුවලට පිළිතුරු ලබා ගන්න පුළුවන්. හොඳයි අපි කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් අනතුරුව නැවතත් අපි සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සම්බන්ධයෙන් තවත් තොරතුරු කතා බහ කරමු. හොඳයි ඔබ නැවතත් කතා මිනිස්ත්‍රි වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. අද දවසේදී අපි මේ කතා බහ කරන්නේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය පිළිබඳව. ඔබ දන්න කියන භාෂාවෙන් කිව්වොත් ETF එක සම්බන්ධයෙන්. ඉතින් ETF එක සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අද දවසේදී ඔබේ ගැටලුව ප්‍රශ්නය අපිට යොමු කරන්න පුළුවන් 071 523 33ට කෙටි පණිවිඩයක් යොමු කරන්න කියන කාරණාව ඔබට මතක් කරනවා. ඉතින් මේ පිළිබඳව සාකච්ඡා කරන්න අද දවසේදී අපිත් එක්ක එකතු වෙනවා සමාජික සේවා සහකාර සාමාන්‍ය අධිකාරිතුමා නිහාල් ප්‍රසන්න මහතා, ඒ වගේම දායක මුදල් රැස් කිරීම සහ අධිභාරීය සහකාර සාමාන්‍ය අධිකාරිතුමා අනුර වික්‍රමසේකර මහතා අපිත් එක්ක එකතු වෙනවා. හොඳයි දැන් අපි මේ ETF එක සම්බන්ධයෙන් කතා කරනකොට මම ප්‍රසන්න මහතාගෙන් දැනගන්න කැමති මේ සේවකයන් සඳහා ලබා දෙන ප්‍රතිලාභ මොනවද කියලා අපි දැනගන්න කැමතියි. මොකද අපි ඕනම කෙනෙක් දැන් අපි රස්සාවක් කරාට පස්සේ අපිට යමක් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් අපි ඒක ගැන වැඩිපුර දැනුවත් වෙන්න කැමතියිනේ. මොනවද මේ ETF එක හරහා සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ? ඔව් ඒක ප්‍රතිලාභ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි තමන් වෙනුවෙන් තැන්පත් කරපු මුදල් සහ වැල් පොලිය ලබා දෙන්නේ අපි. එතකොට ඒ වගේම වෙළඳ පොලේ පවතින ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් තමයි අපි පොලිය ලබා දෙන්නේ. ඒක නිසා විශාල මුදලක් එකතු වෙන අවුරුදු ගණනක් ගියාම ඒ මුදල් ලබා ගන්න එක තමයි පළවෙනි සාමාන්‍ය ප්‍රතිලාභ කියලා අපි කියන්නේ. ඒක ලබා ගන්නකොට ඇත්තටම සේවයෙන් අවසන් වෙන්න ඕන. අනිවාර්යෙන් සේවය අවසන් වෙනවා. සමහරලාට එක ආයතනයක ඉඳලා තමන්ගේ එකම ගෲප් එකේ තවත් ආයතනයකට යනකොට ගන්න උත්සාහ කරනවා. නමුත් ඒක සේවය අවසන් කිරීමක් විදිහට සලකන්නේ නැහැ. එතකොට විශ්‍රාම ගැනීම, ඒ වගේම සේවයෙන් පහ කිරීම, තනතුර අතහැර යාම, ආයතනයේ වසා දැමීම, ඉල්ලාසීම ඕනම අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට අපි එතනදී කරන්නේ ඇත්තටම අර වගේ මේ මුදල් ලබා දෙන එක අපි දවස් සති දෙකක් වගේ ඇතුළත මේ මුදල් ලබා දෙනවා. එතකොට අපේ සයිට් එකට ගියාම අපේ ආයුධම් පත්‍ර ලබා ගන්න පුළුවන් etfb.lk කියන. ඉතින් ඒ ආයුධම් පතක් ලබාගෙන එහෙම නැත්නම් අපේ කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාවල 19ක් තියෙනවා. කොළඹින් පිට 16ක් තියෙනවා. ඒ ඕනම තැනකින් මේක ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසිම ක්‍රමය තමයි etfb.lk ගිහින් ලබා ගන්න එක. ඒ ආයුධම් පත ලබාගෙන පළවෙනි කොටස සේවකයා පුරවන්න ඕන, දෙවෙනි කොටස ආයතනය විසින් පුරවන්න ඕන, පුරවල සහතික කරලා ඉදිරිපත් කරන්න ඕන. විශේෂයෙන් කියන්න ඕන දැන් ආයතන 5ක් වැඩ කරලා තියෙනවා නම් ආයුධම්පත් 5ක් අවශ්‍ය වෙන්නේ නැහැ. එකම ආයුධම්පතේ මේ තොරතුරු සඳහන් කරලා අපිට එවන්න පුළුවන්. හැබැයි අර පළවෙනි අවසානට වැඩ කරපු ආයතනින් සහතික කර ගැනීමක් කරන්න ඕන. ඒ වගේම අනිත් ආයතනවල වැඩ කරා කියලා ඔප්පු කරන්න පුළුවන්. මොනවා හරි ડોකියුමන්ට් එකක් තියෙන්න ඕන. B කාඩ් එක වෙන්න පුළුවන්, අපොයින්ට්මන්ට් ලෙටර් එක වෙන්න පුළුවන්, සර්විස් ලෙටර් එකක් වෙන්න පුළුවන්. B කාඩ් එක හරි සර්විස් ලෙටර් එක හරි නැත්නම් අපිට අපොයින්ට්මන්ට් ලෙටර් එක විතරක් ගන්න එකක් තිබුණාම ඇති. ඔය කියන්නේ ඔය එකක් තිබුණාම ඇති. ඒවත් එක්ක ජාතික හැඳුනුම්පතේ පිටපත් සහතික කරගන්න ඕන සේවා ආයෝජකට කියලා. ඒ වගේම තමන්ගේ බැංකු පොතේ පිටපත සඳහන් කරන්න මේකට අමුණන්න ඕන. ඒ වගේම බැංකු ස්ටේට්මන්ට් එක දාන්නත් පුළුවන්. ඉතින් එතනදී අපි ඇත්තටම ආයුධම්පත් බාර ගැනීමේදී අපේ සමාජිකයන්ට කියන්න ඕන විශේෂයෙන්ම සම්පූර්ණ කරලා අනිවාර්යෙන් සම්පූර්ණ කරපු ආයුධම්පතක් තමයි බාර දෙන්න ඕන. නැත්නම් අර රස්ති අඩුවීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි අපිට අවසාන මුදල් දැන් අපි අස් වෙනකොට අස් වුණ ගමන් ගන්න ගියොත් අපිට අවසාන මුදල් ඒ වෙනකොට ලැබෙන්නේ නැහැ. ඒ අවසාන මාසෙ ලැබෙන්නේ ඊළඟ මාසේ අවසාන වෙන්න කලින්. එතකොට ඒ අවසාන මුදලත් ලැබුණට පස්සේ ආයුධම් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මොකද එහෙම නැත්නම් මේ මුදල ලබා ගන්න විදියක් නැහැ. අපි ආයුධම්පත් බාර ගන්නෙත් නැහැ. ඒ වගේම සාමාන්‍ය ආයුධම්පත් ගන්න බාර ගන්න දෙන්න අපිට තියෙන දුරකථන අංකයක් 0.0.1 210 30 10 කියන දුරකථන අංකය. එකකින්
කතා කරලා අපි ඕනම බ්‍රාන්ච් එකකට බාර දෙන්න පුළුවන්. අපි බුකින් එකක් දාගන්න ඕන. ඒ වගේම appointment.etfb.lk කියලා ගිහිල්ලා තියෙන සයිට් එකට ගිහිල්ලා බුක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ආවම අර රස්ති ආදු නොවි ඒ කාර්ය කරගන්න පුළුවන්. මේ සාමාන්‍ය අයදුම්පත් බාර ගන්න ක්‍රමය. ඒ වගේම තමයි ඔබ එක තැනක වැඩ කරලා ඒ මුදල් ලබාගෙන තවත් ආයතනයක අවුරුදු 2ක් වැඩ කරා කියමුකෝ. ඒ වැඩ කරලා ඉවර වෙලා අස්සුනාට පස්සේ මේ මුදල් ලබා ගන්න පුළුවන් ද බැරිද කියන ප්‍රශ්නයක් තියෙනවා. එතනදී මේ මුදල් ලබා ගන්න බැහැ. අපි තියෙනවා අවුරුදු 5 නීතියක්. මේ අවුරුදු 5 නීතිය කියලා කියන්නේ මුලින් ආයතනයේ වැඩ කරලා එතනින් අස්සලා ගත්ත දවසේ අස්වෙච්ච දවසේ ඉඳලා අවුරුදු 5ක් යනකම් ඊළඟ ආයතනයේ මුදල් ලබා ගන්න බෑ. එතකොට ඒක පටල ගන්න නරකයි. එතනදී අපි ඒක පරීක්ෂා කරනවා අවුරුදු 5න් 5ට තමයි ගන්න පුළුවන් වෙන්නේ. එතනදී අදහස් වෙන්නේ වැඩ කරන ගමන් අවුරුදු 5න් 5ට ලබා ගන්න පුළුවන් කියලා. ප්‍රසන්න මහත්මයා මම තව පුංචි බාධා කිරීමක් කරන්නම්. දැන් ඔය අපි කතා කරනවානේ මේ මුදල් ආපසු ගන්න පුළුවන් කියන කතාව. දැන් ඒ කියන්නේ දැන් අපි කියමුකෝ දැන් මම මේ ආයතනේ සේවය කරනවා. සේවය කරලා මම ඉවත් වෙනවා. ඉවත් වුණාට පස්සේ මේ එතකොට මට මගේ ප්‍රතිලාභ ගන්න පුළුවන්. අනිවාර්යෙන් ගන්න පුළුවන්. මාසයක් පහ වෙලා හරි ගන්න පුළුවන්. හරි. නොගෙන හිටියොත් එහෙම ඒ එකතු වෙලා තියෙන මුදල් වලට මට පොලියක් ලැබෙනවද? අනිවාර්යෙන්. එතකොට ඒ මුදල ඒ කියන්නේ මට අවශ්‍ය නම් ඒ කියන්නේ මට සීමාවක් තියෙනවා, වයස් සීමාවක් තියෙනවද මේ කාලේ වෙනකොට අනිවාර්යෙන්ම අරගන්න ඕනේ කියලා? නෑ, අපේ කිසිම එහෙම වයස් සීමාවක් හෝ බාධාවක් නැහැ. ඕන තරම් කාලයක් තියෙන්න පුළුවන්. මේ මුදල් එතකොට පොලි වැල් පොලිය ලබා දෙන්න මම කලින් කිව්වා වගේ විශාල මුදලක් සමහරලාට 81 82 වගේ රුපියල් 500ක් දාලා තිබුණා. මේ වෙනකොට ලක්ෂ 2.5ක් විතර හැදිලා නොදැනුවත්ව. අනිත් කාරණාව තමයි දැන් අපි දන්නවා මේ දැන් සේවය අපේ රැකියා ස්ථානයේදී අපේ හාම්පුතුන් එහෙම නැත්නම් අපේ සේවා යෝජකයා මේ අපෙන් අර 3%ක මේ ප්‍රතිශතයක් අපේ බේසික් සැලරි එකෙන්නේ නෑ. සම්පූර්ණ දල වැටුපෙන් සියලුම දීමනාවල් මේකට ඇතුළත්. ගොඩක් අය දන්නේ බේසික් සැලරි කියලා තමයි හිතන්නේ. සියලු දේවල් ඇතුළත් වෙනවා. මෙතනදී අපි ගන්න නැති දෙයක් තියෙනවා travelling allowance එක. ඒ වගේ කමිෂන් එක, ඒ වගේ දේවල් ගන්නේ නැහැ. අනිත් සියලු දේවල් ගන්නවා. ආහාර දීමනා හැම දෙයක්ම ගන්නවා. හැම allowance එකක්ම මේකට ඇතුළත් වෙනවා. හරි. දැන් ওই දල වැටුපෙන් අපි 3%ක් මාස්පතා කපනවානේ. ඕක දැන් අපි මාස්පතා සේවා යෝජකයා මේ තැන්පත් කරලා නැත්නම් අපි ඒක කොහොමද අපි දැනගන්නේ සා? එතකොට ඒක සේවකයා පැත්තෙන් ඒක අවාසී නේද සේවකයාට? අනිවාර්යයෙන්. එකක් තමයි ඒනොක දැනගන්න ඕන අපිට දැන් මම ප්‍රතිලාභ 11ක් ගැන කතා කරනවා. ඒ ප්‍රතිලාභ ලබා ගන්න නම් සක්‍රිය සමාජිකයෙක් වෙන්න ඕන. අඛණ්ඩව මුදල් ගෙවලා තියෙන්න ඕන. සමහරලාට අවුරුදු 1ක් වෙන්න පුළුවන්, අවුරුදු 5ක් වෙන්න පුළුවන්. ඒක ප්‍රතිලාභ වර්ගය අනුව වෙනස් වෙනවා. එතකොට මේ මුදල් ගෙවලා නැත්තම් අතරමැද කොටසක් මාස කිහිපයක් පරක්කු නම් එතකොට හර ප්‍රතිලාභ අහිමි වෙනවා. ඉතින් ඒක නිසා අපි නිරන්තරයෙන් සමාජිකයන් විදියට අපි නිරන්තරයෙන් මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕන. අපි මේවා ලබා ගන්න ක්‍රම තමයි සේවා නීත්‍යංගී බාර මුදල් මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශික කාර්යාලයට આવොත් බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි e-service කියලා සේවාවක් හඳුන්වලා දීලා තියෙනවා. තමන්ගේ ශේෂය බලා ගන්න. ඉතින් මේක හරි පහසු දෙයක්. ආයතනයක් විදියට ඒක අපි කියන්නේ ලොගින් account එකක් හදලා දෙනවා අපි ආයුධම්පතක් තියෙනවා අපි අර මම කලින් කිව්ව site එකට etfb.lk ගියාම ඒ ආයුධම්පත පුරවලා අපිට ලබා දුන්නාම අපි ලොගින් account එකක් හදලා දෙනවා ආයතනයට. එතකොට ආයතනයේ ඇතුලේ සියලුම සේවකයන්ගේ මුදල් වැටෙන විදිය කොහොමද ශේෂය කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ආයතනයේ සමාජිකයන්ට වෙනම ලොගින් account හදලා දෙන්න පුළුවන් ඒ ඔතොරිටි එක ලබාගත්ත පුජ්‍යලයට. මට තියෙන ගැටලු කිහිපයක් මම ඔබතුමාට යොමු කරේ. මම හිතන්නේ අපි ප්‍රතිලාභ ඉදිරියට කතා කරමු. හරි. එතකොට ඒ වගේම තමයි දැන් අර මම අවුරුදු 5 නීතිය ගැන කිව්වා. 5 නීතිය වයලේට් කරන්න අපිට උල්ලංඝනය කරන්න පුළුවන් අවස්ථාත් කිහිපයක් තියෙනවා. එකක් තමයි වයස අවුරුදු 60ට වැඩි නම් අපිට අවුරුදු 5 නීතිය බලපාන්නේ නැහැ. ඒ වගේම පිටරට පර්මනන්ට් රෙසිඩන්ට් PR වලට ගිහිල්ලා ඉන්නවා නම් එයාටත් අවුරුදු 5 නීතිය අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම රජයේ ස්ථිර රැකියාවකට, ඒ කියන්නේ විශ්‍රාමයටපත් ලබන රැකියාවකට ගිහිල්ලා ඉන්නවා නම් ඒකෙදිත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම
සේවකෙක් තමන් වැඩ කරන සේවය යෙදින්න බැරුව අකර්මණ්‍ය වෙලා නම් පූර්ණ කාලීනව අකර්මණ්‍ය වෙලා නම් ඒ අවස්ථාවේදීත් අවශ්‍ය නැහැ. ඒ වගේම මිය යාම ඒ වගේ අවස්ථාවලදී අපිට අවශ්‍ය වෙන්නේ මේ අවුරුදු 5 නීතිය උල්ලංඝනය කරගෙන ඉදිරියට යන්න පුළුවන්. අපි සාමාන්‍ය විශේෂ ප්‍රතිලාභ ගත්තාම එතනදී අපිට ප්‍රධාන වශයෙන් බෙදන්න පුළුවන් ප්‍රතිලාභ වර්ග සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපන කියලා කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි ගත්තාම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ඒකේ නිර්ණායකයන් ගත්තාම අපිට මේව ආවරණය කරන්න ඕන. ඉතින් එතකොට සේවා නියුක්තයන්ගේ බාර අරුන්දල් මණ්ඩලය තමයි ශ්‍රී ලංකාවේ යම් ප්‍රමාණයකට හරි ඒවා ආවරණය කරන්නේ. අපි දන්නවා සේවයේ නියුක්ත වෙලා ඉන්නකොට සේවකෙක් මිය යන්න පුළුවන්. සක්‍රීය සමාජිකයෙක් මිය යන්න පුළුවන්. එතකොට ඒ සමාජිකය වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් අපි ලබා දෙනවා තමන්ගේ ශේෂයට අමතරව යැපෙන්නන්ට. එතකොට යැපෙන්නන් මේකට වෙනම ආයුධම්පතක් තියෙනවා මියගිය සමාජිකයන්ට. ඒ ආයුධම්පත පුරවලා අවශ්‍ය තොරතුරුත් එක්ක අපිට ලබා දුන්නම අපි අර ශේෂය ගෙවනවට අමතරව තවත් ලක්ෂයක මුදලක් අමතර ප්‍රතිලාභයක් විදිහට ලබා දෙනවා. ඒ වගේම තමයි තමන් සේවයේ වැඩ කර ඉද්දී ඇක්සිඩන්ට් එකක් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝගයක් වෙලා වෙන්න පුළුවන්. මේ ඒ රාජකාරිය තමන් කරගෙන ආපු රාජකාරිය ඉදිරියට කරගෙන යන්න බැරි නම් එයාට පුළුවන් ආයුධම්පතක් ඉදිරිපත් කරන්න මේ නිත්‍ය දුබලතාවයට පත් වුණා කියලා. එතකොට විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා ඒක එන්න ඕන. ආවට පස්සේ අපි මෙහෙම පරීක්ෂා කරලා මේ කාරණාව ඇත්තද කියලා දැනගෙන 150කට වඩා අකර්මණ්‍ය වෙලා නම් ලක්ෂ 3ක් දක්වා වන්දි මුදලක් ලබා ගන්න පුළුවන්. මේ කිසි දෙයක් ලබා ගත්තා කියලා එකම අවස්ථාවකදීවත් අපිට අපේ ශේෂයට බලපෑමක් වෙන්නේ නැහැ. ලක්ෂ 3ක මුදලක් ලබා ගන්න පුළුවන් වෙන්නේ අපේ ඒ තියෙන අකර්මණ්‍ය වුණොත් අපේ මුදල් වලින් නෙවෙයි. අපේ පොදු අඩු තමයි ඒක ලබා දෙන්නේ. ඒක ඒ සම්බන්ධයෙන් ඉල්ලුම් කරන ක්‍රමවේදයකුත් ක්‍රමවේදයක් තියෙනවා. මම කිව්වා වගේ අර අපේ සයිට් එකේ තියෙනවා සියලුම ආයුධ පත්‍ර බාගත කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ කාර්යාලයකට ඇවිල්ලා ලබා ගන්නත් පුළුවන්. එතකොට මේ දෙකටම ජීවිත රක්ෂණය සහ නිත්‍ය දුබලතාවය කියන දෙකටම අපි අවුරුද්දක දායක මුදල් විතරයි පරීක්ෂා කරන්නේ. මාස 12ක් අඛණ්ඩව ගෙවලා තියෙනවා නම් ප්‍රමාදකින් තොරව අපි මේ ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ වගේම මේ සිද්ධිය වෙලා කොමිය ගිහිල්ලා එහෙම නැත්නම් මේ අකර්මණ්‍ය වෙලා අවුරුද්දක් ඇතුළත ආයුධම් කරන්න ඕන. ඒක විශේෂයෙන් වැදගත්. ඒ අවුරුද්ද පැන්නොත් මේ ප්‍රතිලාභය අහිමි වෙනවා. එතකොට ඒක අපි දෙකක් ගත්තාම ඒ වගේම ප්‍රධානම දේ තමයි අපි රටේ මේ කාලේ ගත්තාම හදවත් සත්‍යම් කියන එක සාමාන්‍ය උණහෙම් පිළිසාව ගන්නට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් හදවත් සත්‍යමකදී අපි අසරණ වෙන අවස්ථාවක්. එතනදී අපිට ලක්ෂ 3මාරක මුදලක් ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. මෙතන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි අපිට අවශ්‍ය ડોකියුමන්ට්ස් අර ඇප්ලිකේෂන් එක අපි දන්න විදිහට අර විදිහට ගන්න පුළුවන්. නැත්නම් අපේ කාර්යාලයෙන් ගන්න පුළුවන්. ඒකත් එක්ක අවශ්‍ය ડોකියුමන්ට්ස් ගැන මම සඳහන් කරන්නම්. එකක් තමයි දැන් හાર્ට් සර්ජරි එකක් කරනකොට අපි දන්නවා ඇන්ජියෝග්‍රෑම් කියලා ටෙස්ට් එකක් කරනවා. ඒ ටෙස්ට් එකේ රිපෝට් එක අවශ්‍ය වෙනවා. ඒ වගේම කාඩියොලොජිස්ට් හෘද රෝග විශේෂඥයා ලිපියක් ලබා දෙන්න ඕන. මේක සහතික කරලා මෙයා මේ ඔපරේෂන් එක සර්ජරි එක කළ යුතුයි කියලා. ඒ වගේම පෞද්ගලික රෝහල කරනවා නම් ඒ රෝහලෙන් ලිපියක් ලබා දෙන්න ඕන මෙන්න මෙච්චර මුදලක් මේ සඳහා යනවා කියලා. ඒ වගේම තමයි විශේෂයෙන් සඳහන් කරන්න ඕන මෙතනදී අපි මේ හදවත් සත්‍යම්වලදී ජනාධිපති අරමුදලින් මුදල් ගන්නවා. නැත්නම් තමන්ගේ ඉන්ෂුරන්ස් එකකින් ගන්නවා. තව කොහෙන් හරි ආයතන වලින් ගන්නවා. ඒවා මේකට සඳහන් කරන්න ඕන. ඒක සඳහන් කරන්න හේතුව තමයි මේ ලක්ෂ 3මාරක මුදලක් ලබා දෙන්නේ පොදු මුදල් වලින් සමාජිකයන්ගේ මුදල් වලින්. එතකොට ඒක අවභාවිතා වෙන්න බෑ. මේ මුදල ඉක්මවා යන්න බෑ ඔක්කොම එකතු වුණාම. ඒක නිසා තමයි අපි අර හොයන්නේ. ඒ තොරතුරුත් එක්ක මේකදී අවස්ථා දෙකක් තියෙනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. එකක් තමයි මේ සර්ජරි කරන්න දවස් කිහිපයක දවස් 3-4ක් ඇති අපිට කලින් මේ මම කියන සඳහන් කරන ලද තොරතුරුත් එක්ක ලේඛනත් එක්ක ඉදිරිපත් කරලා දුප්පත අපි ලිපියක් ලබා දෙනවා. ඒකට අපි කියනවා වොරන්ටි ගැරන්ටි ලෙටර් එකක් කියලා. අදාළ රෝහලට ඒ ලිපිය ලබා දෙනවා. එතකොට ලක්ෂ 3මාරක මුදල
සමාජිකයා එහෙම නැත්නම් රෝගියා විසින් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ මුදල අපි සහය රෝහල අතර ඒ ගනුදෙනුව සිද්ධ කරගන්නවා. එයාට කරන් තියෙන්නේ ගිහිල්ලා අර ඒ ඔපරේෂන් එක කරගන්න එක විතරයි. හැබැයි බැරි වෙලා හරි ඒක කරගන්න බැරි වුණොත් කලින් මේක කරාට පස්සේ මාස 3ක් ඇතුළත ආයුධම් කරන්න පුළුවන්. අර මම කලින් කියපු ડોකියුමන්ට් එකම ඒ ඊට පස්සේ අර ලක්ෂ 3.5ක මුදල රීම්බර්ස් කර ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. එතකොට ප්‍රසන්න මහත්මයා දැන් ඒ වගේ අවස්ථාවකදී ඒ සේවකයා ඒ රැකියාවක් කරන්න ඕනද? එහෙම නැත්නම් රැකියාවෙන් ඉවත් වෙලා මේ සියලුම ප්‍රතිලාභ සක්‍රීය සමාජිකයන්ට විතරයි ලබා දෙන්නේ. කියන්නේ රැකියාවක් කරන අවස්ථාවකදී කර ඉඳලා නතර වෙච්ච අයට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ රැකියාවෙන් ඉවත් වුණාට මේක ආවරණය නැති වෙනවා. ඒකත් පැහැදිලි. හොඳයි. ඊළඟ ප්‍රතිලාභ එතකොට ඒ එක්කම අපි දන්නවා අක්ෂිකාච අපි දන්නවා අපේ කැටරැක් කියලා සුදුමතු වෙන්නේ. ඒ අවස්ථාවේදී අපිට ඒ ඔපරේෂන් එකත් එක්ක ශල්‍ය කර්මයත් එක්ක අපේ ඇහි කාචය ඉවත් කරන්න සිද්ධ වෙනවා. එතකොට ඇහි කාචය අපි කෘත්‍රිම කාචයක් බද්ධ කරනවා. ඉතින් ඒකට යන වියදම රුපියල් 25000ක මුදලක් එක හැකට විදියට S2ටම 50000ක මුදලක් ලබා ගන්න පුළුවන්. ඒකත් අර මාස 3ක් ඇතුළත ආයුධම් කරන්න ඕන. මාස 12ක දායක මුදල් පරීක්ෂා වුණාම ඇති. ඒ වගේම තමයි 5 වසර ශිෂ්‍යත්වය ගත්තාම මම හිතන්නේ ඉනොකක් දන්නවා ඇති අහලා ඇති අරගෙන තියෙනවා වෙන්නත් පුළුවන්. සමහරට දරුවෙක් ගන්නවා වෙන්නත් පුළුවන්. මේ 5 වසර ශිෂ්‍යත්වයේ සමත් වුණාම සමාජිකයෙක්ගේ දරුවෙක් නම් එයා සක්‍රීය සමාජිකයෙක්ගේ දරුවෙක් නම් එයාට ආයුධම් කරන්න ආයුධම් පතක් අපි නිකුත් කරනවා. ඒ ආයුධම් කරාම රුපියල් 15000ක දීමනාවක් ලැබෙනවා. ඒ වගේම මහජන බැංකුවෙන් ලබා දෙන මල්ලසේකර ඩික්ෂනරි එකක් ලබා දෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට 9000ක් දරුවන්ට ලබා දෙනවා. අපි උත්සවාකාරයෙන් කොහේ හරි දිස්ත්‍රික්කයකට ගිහිල්ලා ඒක ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අනිත් අයට සාමාන්‍ය විදිහට ලබා දෙනවා. ඉතින් මේක විශේෂ අවස්ථාවක්. ඉතින් ඒ වගේම තමයි මම අර කලින් කිව්වා permanent disable කියලා. කියන්නේ ස්ථිරව දුබලතාවයට පත් වෙන අය. දැන් මම ඔබට කිව්වා අපේ සක්‍රීය සමාජිකයන්ට විතරයි මේ ප්‍රතිලාභ ලබා දෙන්නේ කියලා. හැබැයි අර නිත්‍ය දුබලතාවයට පත් වෙච්ච දෙමව්පියන්ගේ දරුවෙක් ඉන්නවා නම් අවුරුදු 5ක් යනකම් නිත්‍ය දුබලතාවයට පත් වෙච්ච කාරණාව හේතුවෙන් අක්‍රීය සමාජිකයෙක් වුණාට අවුරුදු 5ක් යනකම් තමන්ගේ දරුවෙක් ශිෂ්‍යත්වයේ පාසලා ඉන්නවා නම් අර මුදල ලබා ගන්න මේ ශිෂ්‍යත්වයේ ලබා ගන්න ආධාර ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපේ තියෙනවා වියන නිවාස නව යෝජනා ක්‍රමය. ඇත්තටම ඔබට මතකයි පහුගිය කාලේ අපි 2019 වගේ කොවිඩ් වසංගතය ආවා. ඒකම රටේ ආර්ථික අර්බුදය පැමිණෙති. ඒකත් එක්ක අපි පොලි අනුපාතය දෝලණය වුණා ඉහළ පහළ අපිට හිතා ගන්න බැරි මට්ටමක. ඉතින් ඒකත් එක්ක ඒ අවස්ථාව නතර වුණා. හැබැයි අපි දැනට අපි ආරම්භ කරලා තියෙනවා NDB බැංකුවත් එක්ක මේක කරන්නේ. කරලා දැන් අපි අවසාන මේ අධියරට පැමිණලා ඉන්නවා. නැවත වතාවක් මේක පටන් ගන්න අපි ලක්ෂ 25ක් දක්වා උපරිම ප්‍රමාණයක් දුන්නේ. අපේ බලාපොරොත්තුව තියෙනවා අද කාලේ ගත්තාම ලක්ෂ 25 කියන එක මදි. ගයක් හදන්නේ. ඒක නිසා ඒ මුදලත් වැඩි කරලා අපේ සාමාන්‍යයෙන් තරංකාරී පොලිය යම් ප්‍රමාණයක් අඩුවෙන් දෙන්න 101.5ක් වගේ ප්‍රමාණයක් අඩුවෙන් දෙන්න අනිත් බැංකු වලට වඩා. ඒතකොට මේ මුදල් අපෙන් ලබා දෙන්නේ සමාජිකයන්ගේ මුදල් බැංකුවට බැංකුවෙන් තමයි මුදල් නිකුත් කරන්නේ. එතකොට බැංකුවේ තියෙන සාමාන්‍ය ක්‍රමය. ඒ කියන්නේ හවුසින් ලෝන් එකකට ණය මුදලක් ලබා දෙනකොට යන පිළිවෙතක් තියෙනවානේ. ඒ පියවර අනුගමනය කරමින් තමයි මේ අවස්ථාව ලබා දෙන්නේ. ප්‍රසන්න මහත්මයා මේ ETF එක හරහා අපිට ණය මුදලක් ලබා ගන්න පුළුවන්ද? ණය මුදල් තමයි මේ දැන් මම කිව්වේ හවුසින් ලෝන් එක විතරයි. වෙනත් ණය මුදල් ලබා ගන්න බෑ. ඔව්. ඉතින් එතකොට දැන් මෙහෙම ගත්තාම දැන් මේ දේවල් වලට දැන් විශේෂයෙන්ම මේ වියන කියන හවුසින් ලෝන් එකට දැන් මම කිව්වා අනිත් ප්‍රතිලාභ ගොඩක් ඒවට මාස 12ක දායක මුදලක් තිබුණාම ඇති.
නමුත් වියන නිවාස ණය යෝජනා ක්‍රමයට අවුරුදු 5ක සර්විස් එකක් තියෙන්න ඕන අඛණ්ඩව. ඒ සර්විස් එක ආයතන දෙක තුනක් වෙන්න පුළුවන්. හැබැයි මේ මාසේ ගෙවනවා නම් එක ආයතනකින් ඊළඟ මාසේ ඉඳලා අනිත් අලුත් ආයතනින් ගෙවලා තියෙන්න ඕන. ඒව පරීක්ෂා කරනවා. ඉතින් අඛණ්ඩ අවුරුදු 5ක සේවාවක් තියෙන්න ඕන. එතකොට තමන්ගේ ශේෂය විශාල මුදලක් තියෙන්න ඕනේ. නමුත් යම් ප්‍රමාණයක් තියෙන්න ඕන. මහරලාට අපි ලක්ෂ 25 කාලේ රුපියල් 75000කට එහා මුදලක් තියෙනවා නම් ගන්න පුළුවන්. ඒ ලක්ෂ 25ම. නමුත් ඉදිරියේදී අපි මේ කන්ඩිෂන් වෙනස් වෙයි. ඒක ලොකු මුදලක් වෙන්නේ නැහැ. දැන් අර ශේෂයට විශේෂ බලපෑමක් නැහැ. තමන්ගේ වැටුපත් එක්ක බලලා තමයි කොච්චර මුදලක් ලබා දෙනවද කියලා තීරණය කරන්නේ. ඉතින් ඒ වගේම තමයි අපි ගත්තහම දැන් මම heart surgery ගැන කතා කරා. ඒ වගේම kidney transplant කිරීම. වකුගඩු බද්ධ කිරීමටත් මේ වගේම විශාල මුදලක් යන දෙයක්. ඒ අවස්ථාවේදී අපි ඒවා heart surgery එක වගේම ලක්ෂ 3.5ක මුදලක් ලබා දෙනවා මේ සමාජිකයන්ට. ඔබට අහන්න පුළුවන් මේ ඔක්කොම එක්කෙනෙකුට ගන්න පුළුවන්ද කියලා. අනිවාර්යෙන් පුළුවන්. අවශ්‍ය වුණොත් heart surgery කරලා මේකත් කරන්න පුළුවන්. ඉතින් එතකොට එතනදී අවශ්‍ය වෙන්නේ අර ඒ විශේෂඥ වෛද්‍යවරයාගේ ලිපිය, රෝහලෙන් ලබා දෙන ලිපිය. ඒ ලිපිත් එක්ක අපේ ආයුධපත බාර දෙන්න ඕන, ඩයග්නොසිස් කාඩ් එක තියෙන්න ඕන මේකට. බාර දුන්නාම මේකටත් අර ගැරන්ටි ලෙටර් එකක් අපි ලබා දෙනවා. දවස් 3-4ක් ඇතුළත ලබා දුන්නාම එතකොටත් ඒ බර නිදහස් වෙනවා සමාජිකයාගේ ඒ මුදල් ගෙවන්න අවශ්‍ය නැහැ. අතින් හදිසි එහෙම බැරි වුණොත් මාස 3ක් ඇතුළත ආයුධම් කරලා ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. මම විශේෂයෙන්ම කියන්න ඕන දැන් මේ සර්ජරි දෙකම heart surgery සහ මේ වකුගඩු බද්ධ කිරීම දෙකම බොහෝ වෙලාවට පෞද්ගලික රෝහල කරන්නේ. රජයේ රෝහලක කරත් අපි ඒ අවස්ථාවේදී මොනවා හරි ටෙස්ට් එකක් පිටින් කරනවා නම් බෙහෙත් ගන්නවා නම් නැත්නම් උපකරණ ගන්නවා සමහරවිට ස්ටෙන්ට් දානකොට අපි පිටින් ගන්න අවස්ථාවල් තියෙන පුළුවන් රජයේ රෝහලක. ඒ මුදල් අර ලක්ෂ 3.5 ඇතුළත ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. ඒක තමයි ඒක සුවිශේෂී අවස්ථාව. ඒ විතරක් නෙවෙයි පිටරටක් ගිහිල්ලා මේක කරනවා නම් දෙකටම මම කියන්නේ පිටරටක් ගිහිල්ලා කරනවා නම් එතනදීත් අපිට ඒ මුදල් ලක්ෂ 3.5 දක්වා ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. ඒකට අර එකට ගැරන්ටි ලෙටර් එකක් කියලා අපිට දෙන්න බෑ. මොකද අපි පිටරට රෝහල් එක සම්බන්ධ කරන්නේ නැති නිසා. නමුත් අර ප්‍රතිපූර්ණය කර ගැනීම පුළුවන්. එතනදී මාස 3ක් ඇතුළත මේ කාර්ය කරලා මාස 3ක් ඇතුළත අපිට ආයුධම්පත් ඉදිරිපත් කරන්න ඕන. එතකොට දැන් ඔය සක්‍රීය සමාජිකයා මේ වකුගඩු රෝගයෙන් පීඩා විඳිනවා නම් ඒ අධිකටම බෙහෙත් ගන්නවා නම් ඒ බෙහෙත් ගන්න එක ඉල්ලුම් කරන්න පුළුවන්ද? ඔව් දැන් ඉනෝකා දැන් මෙහෙමයි දැන් මෙතන අපි සීමාවල් දාලා තියෙනවා යම් දේවල්. අපි මේ ශල්‍ය කර්මය කරොත් විතරයි මේ අවස්ථාව ලැබෙන්නේ. එතකොට අපි හෘද සත්‍යමට පමණක් අර ස්ටෙන්ට් දාන එක අදාළ කරගන්නවා. එතකොට ස්ටෙන්ට් එකක් දානවා නම් ඒකත් අපි ශල්‍ය කර්මයට විදියට සලකනවා. හැබැයි සමහරවිට ඩයලයිසිස් කරනවා, තවත් ප්‍රතිකාර ගන්නවා, බෙහෙත් කරනවා. ඒවා මේකෙන් ප්‍රතිපූර්ණය කරගන්න බෑ. හොඳයි, පැහැදිලි. මම හිතන්නේ මේ අපිට මේ සෑහෙන ප්‍රතිලාභ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් ETF එක හරහා. හැබැයි අපි මේ සම්බන්ධයෙන් දැනුවත් වෙලා නැහැ. මට තවත් ප්‍රශ්නයක් තියෙනවා ප්‍රසන්න මහත්මයාගෙන් අහන්න. දැන් අපි හිතමු සේවකෙක් රැකියාවෙන් ඉවත් වෙනවා. රැකියාවෙන් ඉවත් වෙලා දැන් කිව්වනේ මාසෙකට පස්සේ ඉල්ලුම් කරන්න පුළුවන් කියලා. ඒ ඉල්ලුම් කරනකොට සේවා යෝජකයා අර අපිට දෙන්න ඕනේ ප්‍රතිලාභයේ 3 ප්‍රමාණය ඒක තැම්පත් කරලා නැත්නම් සේවකයාට මොකද්ද ගන්න පුළුවන් පියවර? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් එහෙම අය ඉන්නවා. දැන් අපේ මේ ප්‍රාදේශික කාර්යාලය 19 ගත්තම ඒ අයගේ රාජකාරිය තමයි ප්‍රධාන රාජකාරියක් තමයි ආයතන වලට පරීක්ෂා කරලා ගෙවනවද නැද්ද කොහොමද හරියට ගෙවනවද කියලා පරීක්ෂා කිරීම. එතකොට හරි මුදලට ගෙවනවද කියලාත් බලනවා ඒගොල්ලෝ. එතකොට එහෙම ගත්තාම සමහර ආයතන ගෙවන්නේ නැති අය ඉන්නවා. සමහර අය ගෙවාගෙන ඇවිල්ලා අතරමැද නතර කරපු අය ඉන්නවා. ආරම්භ කරලා නැති අයත් ඉන්නවා. ඉතින් ඒ අය වැටලීම් වලදී අපි මේව කරගන්නවා. ඒ වගේම යම්කිසි සේවකයෙකුට Tamanට ගෙවලා නැත්නම් එයාට අයිතියක් තියෙනවා සේවා ආයෝජකත් එක්ක කතා කරන්න. කතා කරලා මේ අපිට ලබා දෙන්න කියලා. සාමාන්‍යයෙන් බහුදරට කතා කරාම ඒක
නොකරන පැත්ත තමයි වැඩි. ඒ වගේ අවස්ථාවලදී තමන් සේවයේ යෙදී සිටිනවා නම් නාමිකව පෙත්සමක් ගහන්න හෝ යම්කිසි පැමිණිල්ලක් ඉදිරිපත් කරන එක එච්චර සුදුසු නැහැ. සමහරවිට පෙත්සම මේ පැමිණිල්ලත් එක්ක යාට ගෙදර යන්නත් අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳම දේ නිර්නාමිකව මෙච්චර සංඛ්‍යාවක් වැඩ කරලා මෙන්න මේ ලිපිනේ තියෙන මේ ආයතනේ කියලා අපේ ප්‍රාදේශීය කාර්යාලයට තමන්ගේ ප්‍රදේශයේ ප්‍රාදේශීය කාර්යාලයට හරි ප්‍රධාන කාර්යාලයට හරි ඉදිරිපත් කරාම අපේ නිලධාරීන් ගිහිල්ලා ඒක පරීක්ෂා කරලා ඒ මුදල් අය කර ගන්නවා. ඉතින් එතකොට ඒ අයට ක්‍රමයක් තියෙනවා. සමහර අය ඉන්නවා මේක දැනගන්නේ අසුනාට පස්සේ. ඒ අවස්ථාවේදී කිසිම ගැටලුවක් නැහැ. නම ගම ඔක්කොම දාලා ඉල්ලීමක් ඉදිරිපත් කරන්න පුළුවන් අපේ ආයතනයට. එතකොට මේ ආය පරීක්ෂණ පවත්වලා ගෙවන්න නැත්නම් නඩු දානවා. ඉතින් අපි නඩු දාන දක්වාම යනවා. ඒක නිසා කිසි කෙනෙකුට බය වෙන දෙයක් නැහැ. හොඳ ආවරණයට වැඩපිළිවෙලක් තියෙනවා. ඒක නිසා ඉදිරිපත් වෙන්න. මොකද තමන් ඉදිරිපත් වෙලා එහෙම ගියොත් තමයි තමන්ගේ ඒ කියන්නේ හිමිකම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආරාධනා කරනවා යම් කිසි තැනක ගෙවන්න නැත්නම් දැන් අපි පෞද්ගලික ඇවිදිනකොට කියනවා මේ හිතවත් චම් වලින් මෙන්න මේ ආයතනෙ ගෙවන්නේ නැහැ. මම කියනවා ඉක්මනට මට දෙන්න තොරතුරු. මම අපි ටීම් එකක් ආවලා ඒක අපි අය කරගන්න කටයුතු කරනවා. සමහර අය නිකමට කියනවා වෙලුවා මේ ලිස්ට් එකක් ගෙවන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ ඒක තමයි හොඳම දේ. ජනතාව දන්නවා නම් ගෙවන්නේ නැති තැනත් ඒ දැනුවත් කරලා මේ මොකද අපි අවශ්‍යතාවයත් මේ හැමෝම මේ ජාලයට බදව ගන්න ඒකේ විශාල වාසි ප්‍රමාණයක් තියෙනවා. අපි මුලින්ම කතා කරේ මේ සමාජ ආරක්ෂණය. එතකොට සමාජ ආරක්ෂණයේ නැති කොටසක් තියෙන ඉන්න බෑ රටේ. ඒ අය හැමෝම ආවරණය කරගන්න මේක අවස්ථාවක් කරගන්න ඕනේ. ඔව්. තවත් ගැටලුවක් තියෙනවා. දැන් ඔය අපි කියමුකෝ නඩු දාලා හරි අපි අපේ ප්‍රතිලාභය ලබා ගන්න ඕනේ කියලා. දැන් එතකොට අර වැල් පොලියනේ හැදෙනවා කියලා කිව්ව මේ ශේෂයට. එතකොට ඒක කොහොමද ගණනය කරන්නේ? ඔව් එතන ප්‍රශ්නයක් තියෙනවා. අපේ පනත අනුව ඉනෝකා මේ පොලිය අය කරගන්න අපිට බලයක් නැහැ. එතකොට පොලිය අය කරගන්න බලයක් නැහැ. හැබැයි කැමැත්තෙන් සේවා ආයෝජක ඒක ලබා දෙනවා නම් ඒකත් අපිට අය කරගෙන අර මෙයාගේ account එකට දාලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක බොහොම අවාසනාවන්ත විදිහට පොලිය ලබා දෙන්න හැකියාවක් නැහැ. මොකද අපි පොලිය ලබා දෙනවා නම් අනිත් අයගේ මුදල් තමයි ඒකට වෙන් කරන්න ඕනේ. ඒක ඒ වැඩේ කාර්ය කරන්න බෑ. එතකොට හරියට ගෙවන අයට අසාධාරණයක් වෙනවා. හොඳයි. මම හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. මොකද ඔබට මතක් කරනවා විශේෂයෙන්ම මේ සමාජයේ ඕනෑ තරම් පිරිස් ඉන්නවා මේ ETF එක සම්බන්ධයෙන් පීඩාවටපත් වෙලා ඉන්න අය. ඉතින් ඔබ දන්න කියන ආයතන තියෙනවා නම් ඔබ සේවය කරන ආයතනවල මේ ETF එක හරියට මේ ගෙවීම් කරන්නේ නැත්නම් ඒක ගැන මම හිතන්නේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය දැනුවත් කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. මොකද ඔබ සේවයෙන් අස් වෙලා එහෙම නැත්නම් ඉවත් වෙලා මේ හා සම්බන්ධයෙන් ප්‍රතිලාභ ලබා ගන්න කටයුතු කරනකොට අර ඔබට ලැබෙන්න ඕනේ નિયમિત ප්‍රතිලාභය ඔබට ලබා ගන්න බැරි වේවි. අනේ ඒ නිසා ඒ කාරණාව පැහැදිලි කරගන්න. ඉතින් මේ හා සම්බන්ධයෙන් ETF එක සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අපිට කෙටි පණිවිඩයක් යොමු කරන්න කියන කාරණාව මතක් කරනවා. 071 අපි පැය පුවත්වලට යා යුතු නිසා අපි පැය පුවත්වලින් නැවත වතාවක් සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය හා සම්බන්ධ තියෙන මේ තොරතුරු කතා බහ කරමු. සමාජික සේවා සහකාර සාමාන්‍ය අධිකාරිතුමා අපිත් එක්ක එකතු වෙනවා නිහාල් ප්‍රසන්න මහතා. ඒ වගේම දායක මුදල් රැස් කිරීම සහ අධිභාරය සහකාර සාමාන්‍ය අධිකාරී අනුර වික්‍රමසේකර මහතා අපිත් එක්ක එකතු වෙනවා. හොඳයි ඔබ නැවතත් කතා මිනිස්ත්‍රි වැඩසටහනත් එක්ක එකතු වෙන්නේ. අද දවසේදී කතා මිනිස්ත්‍රි වැඩසටහනේ මේ හෝරා දෙක අපි වෙන් කරන්නේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය පිළිබඳව කතා කරන්නේ. කියන්නේ ETF එක සම්බන්ධයෙන් තමයි අපි මේ කතා කරන්නේ. දැන් මේ වෙනකොට අපි යම්කිසි ප්‍රමාණයක තොරතුරු ප්‍රමාණයක් අපි කතා බහ කළා. සහ මේ ගැන කතා කරනකොට සහ අපිට මේ එන දුරකථන ඇමතුම් වලින් එතකොට එන මැසේජ් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම මේ ETF එකෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන මේ සමාජ
රාජ්‍යයේ මේ වැඩ කරන ජනතාව දැනුවත්ද කියන කාරණාව. ඉතින් එහෙම දැනුවත් නැති බොහෝ පිරිසක් අපිට කතා කරනවා. මම ප්‍රශ්න දෙකකුත් තියෙනවා. මම ඒක ප්‍රසන්න මහත්මයාත් එක්ක කතා කරලා අපි ඉදිරියට සාකච්ඡාව සිදු කරමු. මේ කොග්ගල රජයේ ආයතනයක සේවය කරන ආරක්ෂක මහත්මයෙක් අපිට කතා කරා. මේ EPF එක දාලා නැහැ කියලා කිව්වා. ETF එක කපලා තියෙනවා කිව්වා. හැබැයි අර චෙක් කරගන්නවනේ අපේ ශේෂය චෙක් කරනවනේ. මේ විදිහට චෙක් කරනකොට ඒ ETF එකේ මුදලුත් දාලා නැහැ කියලා කිව්වා. මේ වගේ කෙනෙකුට මොනවද කරන්න පුළුවන්? ඔව් ඒක තමයි දැන් මම ප්‍රශ්නේ අහගෙන හිටියේ. ඇත්තටම මට ඇහුණු විදියට එතුමා ජාතික හැඳුනුම්පත් අංකයෙන් තමයි පරීක්ෂා කරලා තියෙන්නේ. අපි ජාතික හැඳුනුම්පත් අංකය ආයතනයේ විසින් අපිට ලබා දීලා ඒක අපේ සිස්ටම් එකට දාලා තිබුණොත් විතරයි ජාතික හැඳුනුම්පත් අංකයෙන් සර්ච් කරාම ඒක ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතු වුණොත් අපිට අර සේවා යෝජකාංකය සහ සේවකාංකය දාලා පරීක්ෂා කරන්න ඕන. මුලින්ම මම එතුමට ඉල්ලා සිටිනවා ඒක නිවැරදිව අපේ ආයතනයට ගිහිල්ලා, ඒ කියන්නේ ගාල්ල මං හිතන්නේ ළඟ ස්ථානයේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ ගාල්ලට ගිහිල්ලා ඒක නිවැරදිව පරීක්ෂා කරන්න. නැතුව අපි පැමිණිල්ලක් දැම්මොත් අපරාධයක් වෙනවා. ඒක ගෙවලා තියෙද්දි දාලා තිබුණොත් එහෙම පරීක්ෂා කරාට පස්සේ පුළුවන් පැමිණිල්ලක් දෙන්න. එතකොට දැන් ඔබ සේවයේ යෙදී සිටිනවා. සේවයේ යෙදී සිටින නිසා මම කියන්නේ නම ගම දාන්න නැතුව සම්පූර්ණ තොරතුරු ආයතනයේ කොහෙද තියෙන්නේ මම හිතන්නේ මේ පෞද්ගලික ආයතනයකින් ගත්ත මේ ආරක්ෂක සේවය වෙන්නේ නැති මම හිතන විදිහට එතන තියෙන ප්‍රධාන කාර්යාලවල තියෙන ලිපිනය එතන ඉන්න දන්න ඩිරෙක්ටර්ස්ලා දන්නා ඒ තොරතුරු සියලු දේවල් එක්ක මේ ලිපියක් ලියලා ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයට බාර දෙන්න. එතකොට ඒකට ඒගොල්ලෝ අවශ්‍ය පියවර ගනී. තවත් කාරණාවක් තියෙනවා ඔබතුමාගෙන් දැනගන්න ඕනේ. දැන් අවුරුදු 18ක සේවය කරපු කෙනෙක් අර අපි කතා කරන්නේ මේ ඇස් පෙනීම සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒ සඳහා ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන් කියලා. දැන් මේ මහත්මයා මේ ගාමන්ට් රැකියාවක් කරලා තියෙන්නේ. එතකොට ඇහක් ඔපරේෂන් කරපු නිසා දැන් වැඩ කරන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒ නිසා සේවයෙන් ඉවත් වෙලා තියෙනවා. ඒ සේවයෙන් ඉවත් වුණාට පස්සේ අර ETF එක කියන අපේ ප්‍රතිලාභ ලබාගෙන තියෙනවා. දැන් මෙතුමා අහනවා දැන් අර ඔබතුමා සඳහන් කරානේ එහෙම හැක් ඔපරේෂන් කරනකොට ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් කියලා. ඒ ප්‍රතිලාභය නැවත ලබා ගන්න පුළුවන්ද කියලා මම හිතන්නේ ඒක බොහොම පැහැදිලිව සඳහන් කරා. ඔව් ඇත්තටම අපි පැහැදිලිව සඳහන් කරා මේ සක්‍රීය සමාජිකයන්ට විතරයි මේ ප්‍රතිලාභ ලබා දෙන්නේ. ඔබ දන්නවා 103ක් තමන්ගේ වැටපු වගේ 103ක් ප්‍රමාණකින් තමයි අපි මේ සියලු දේවල් කරන්නේ. ඉතින් එතකොට හැමෝගෙම මුදල් මේකේ පොදුවේ තියෙනවා. ඒ මුදල් තමයි මේවට යොදවන්නේ. ඒකට සක්‍රීය නොවන සමාජිකයන්ට හෝ දැන් ඇත්තට මෙතුමා සමාජිකයෙක් නෙමෙයි. දැන් අපි මේ මුදල ගත්තට පස්සේ සමාජිකත්වය නැති වෙනවා. සක්‍රීය සමාජිකයන්ට විතරයි ලබා දෙන්නේ. මෙතුමන්ට හොඳම අවස්ථාව තමයි ඇහැ ඔපරේෂන් කරනවට අමතරව ඇහැ පේන්නේ නැතුව වැඩ කරන්න බැරි නා අර නිත්‍ය දුබලතාවයට යන්න තිබුණා. ඒකට යන්න හෝ දැන් අවස්ථාවක් නැහැ. මේ මුදල් අරගෙන ඔක්කොම කරලා තියෙන නිසා. ඒ කියන්නේ දැනුවත් වීම මදිකම නිසා තියෙන. ඉතින් අපි ඇත්තටම අපි වාර්ෂිකව වෙනවා අපි තමන්ගේ ශේෂය කොච්චරද කියලා ඕකේ එහා පැත්තේ අපි print කරලා තියෙනවා. වැඩි තියෙන්නේ අපි කට්ටිය කියවන්නේ නැහැ. හොඳයි මම හිතන්නේ මේ සම්බන්ධයෙන් දැනුවත් වීම අත්‍යවශ්‍යම කාරණාවක්. මොකද මේ ලැබෙන්නේ අපිට. ඉතින් අපිට මේ ලැබෙන ප්‍රතිලාභය අපි කොයි අවස්ථාවෙදිද පාවිච්චියට ගන්න ඕනේ කියන කාරණාව අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ සම්බන්ධයෙන් තවත් ප්‍රශ්න ගැටලු තියෙනවා. හැබැයි අපි තවත් ඉදිරියට මේ සාකච්ඡාව සිදු කරන්න ඕනේ. මම කැමතියි අනුර මහත්මයාගේ පැත්තට යොමු වෙන මේ දායක මුදල් ගැන අපි ටිකක් මේ සාකච්ඡාවේදී කියවුණානේ. මොකද්ද මේ දායක මුදල් කියලා කියන්නේ? අපි පැහැදිලි කරගමු. ඔව් නකයි තාමත්ම වැදගත් කාරණයක් තමයි මේ දායක මුදල කියන එක. විශේෂයෙන්ම මේ අරමුදල ගොඩ නැගින්නේ මේ දායක මුදල මත, පෝෂණය වෙන්නේ මේ දායක මුදල මත. එතකොට සියලුම මම අර ඉස්සර වෙලා සඳහන් කරපු මේ අරමුදල යටතේ ලියාපදිංචි විය යුතු සියලුම ආයතන විසින් තමන්ගේ සේවකයන් සඳහා ඔවුන්ගේ මාසික මුළු ඉපැයීමේ මම හිතන සඳහන් කරන වචනේ තමයි මාසික මුළු ඉපැයීම. මුළු ඉපැයීමෙන් 3%ක් වශයෙන් මාසිකව ඊළඟ එළඹෙන මාසයේ අවසන් දිනට පෙර මේ අරමුදල වෙත ලබා දීම කළ යුතුයි.
ඒක තමයි පනතේ නියමය වෙන්නේ. එතකොට මෙම මුදල ඊළඟ මාසයේ අවසන් වැඩ කරන දිනට පෙර ගෙවන්නට අපහසු වුණොත් ඊට පරක්කු වුණොත් ඒගොල්ලන්ට අධිභාර මුදලකට යටත් වෙනවා. ඒකින්ද නියමිත වේලාවට ගෙවන එක මම හිතන්නේ සේවා යෝජකයාගේ වගකීම. එතෙන්දී වැදගත්ම කාරණය තමයි මෙම 3%ක මුළු ඉපැයීමෙන් ලබා දෙන මුදල දැරිය යුත්තේ සේවකයා විසින් නෙවෙයි. ඒක පැහැදිලිවම සේවා යෝජකයා විසින් තමයි දරන්නේ. ඒක වැටුපෙන් අඩු කරලා එවීමේ හැකියාවක් නැහැ. එතකොට මේක ඇත්තටම ප්‍රතිලාභ ලබන සමාජිකයා මේ සඳහා සහභාගී නොවි ලබන ප්‍රතිලාභ ගණයට වැටෙන අරමුදලක් මේ. එතකොට මම හිතන්නේ දායක මුදල විදියට සලකන්නේ ඒක. එතකොට මම එතෙන්දී වැදගත් කාරණයක් විදියට සඳහන් කරා මුළු ඉපැයීම කියන්නේ 3% බොහෝ විට ඔබ වුණත් හිතාගෙන නැති මේක බේසික් සැලරි එකෙන් තමයි අපි අඩු වෙන්නේ කියන එක. ඒක ඇත්තටම ගොඩක් දෙනෙක් පටලවාගත්ත කාරණයක්. එහෙම නෙමෙයි බේසික් සැලරි එක නෙවෙයි මේ සඳහා පදනම් වෙන්නේ. මේක මම හිතන්නේ ETF සහ EPF දෙකටම පොදුවේ බලපාන රචකයක්. එතකොට බේසික් සැලරි එකට අමතරව ලබා දෙන දීමනා ඉස්සර ප්‍රසන්න මහත්මයා සඳහන් කළා මේක දල වැටුප විය යුතුයි කියලා. එතකොට දල වැටුපට මේ වැටුපට එකතු වෙන්න ඕනි මොනවද කියන දීමනා පිළිබඳව මම සඳහන් කරන්නම්. ප්‍රථමයෙන්ම අපිට ජීවන වියදම් දීමනා ලබා දෙනවා. විශේෂ ජීවන වියදම් වශයෙන් ලබා දෙන දීමනා තියෙනවා. ඒ වගේම මේ හා සමාන දීමනා තියෙන්න පුළුවන්. ඒ සියල්ලක්ම මේ සඳහා ගණනේදී සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව හොලිඩේ පේමන්ට්ස් කියන්නේ නිවාඩු දින දීමනා තියෙනවා නම් ඒකත් මාසිකව එම පුද්ගලයාගේ ඉපැයීම් ගණයට සලකලා ගණනින් සඳහා සැලකිය යුතුයි. ඒ වගේමයි සමහර ආයතන තියෙනවා ඒ වැඩ කරන සේවක මහත්මීන් සඳහා ආහාර ලබා දෙනවා. එහෙම නැත්නම් ආහාර පිසීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙනවා. එතකොට අන්න ඒ ප්‍රමාණයත් කොච්චරද කියන එක ඒකේ මූල්‍යමය වටිනාකම ගණනය කරලා ඒකත් සැලරි එකට එකතු කරලා තමයි මේක මේ 3% ගණනය කිරීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් දීමනාවක් වශයෙන් සැලරි එකට තමන්ගේ වැටුපට එකතු කරන්න පුළුවන් ආහාර දීමනාව. එතකොට ආහාර දීමනාවත් මේ සඳහා සැලකිය යුතු වෙනවා. ඒ වගේමයි නිශ්චිතව මාසිකව යම්කිසි ඇත්තටම මේ කාරණේ කරන්නේ සේවා යෝජකයන් සමහර විට බේසික් සැලරි එක මත මූලික වැටුප මත මේ ගෙවීම සඳහා අවශ්‍යතාවය තියෙනවා කියන පදනමින් ඉඳගෙන වෙනත් ආකාරයේ දීමනා ලබා දෙනවා. ඒවා සමාන විදියට ගෙවාගෙන යනවා. එතකොට එවැනි දීමනා කම්කරු කොමසාරිස්වරයාට හැඟී යනවා නම් මේක වැටුපට අදාළ දෙයක් කියලා ඒකත් ගණනය කිරීම සඳහා ඔවුන් උපදෙස් ලබා දෙනවා. ඉතින් ඒ වගේම මෙතෙන්දි සඳහන් කරන්න ඕනේ මේ අනියම් වෙන්න පුළුවන්, ස්ථිර වෙන්න පුළුවන්, తాවකාලිකව වෙන්න පුළුවන්, පුහුණු පදනමෙන් වෙන්න පුළුවන්. මේ මොන පදනමෙන් ඉන්න සේවකෙක් වුණත් ඔහු වෙනුවෙන් මේ දායක මුදල ගෙවීමට වගකීමෙන් නීතිමය වශයෙන් බැඳී සිටිනවා මේ පනත අනුව. ඒ කියන්නේ පුහුණු සේවකයෙක් වෙන්න පුහුණු සේවකයෙකුටත් මේක අදාළයි. එතෙන්දී එක විතරකයක් තියෙනවා. ඒ තමයි යම්කිසි අධ්‍යාපන ආයතනයක් යටතේ අධ්‍යාපන අවශ්‍යතාවයක් සඳහා පුහුණුවක් ලබා. ඒක අපි සීමා වාසික පුහුණු කියලා කියනවා. නැත්නම් ඉන්ටර්න්ෂිප් කියලා කියනවා. එවැනි සේවකයන් සඳහා එවැනි ඇත්තට මේ පුහුණුවන් නම් විදියට ශිෂ්‍යයන් විදියටයි එන්නේ. විශ්වවිද්‍යාල වලින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෘත්තීය පුහුණු අධිකාරිය ඒ වගේ වෘත්තීය පුහුණු ලබා දෙන වෙනත් ආයතන වෙන්න පුළුවන්. එවැනි ආයතනවල පුහුණුව සඳහා පැමිණෙන මහත්මීන්ට මේක අදාළ වෙන්නේ නැහැ. නමුත් පුහුණු විදියට වෙනත් ආකාරයකට ට්‍රේනිස්ලා විදියට ගන්නවා නම් අනිවාර්යයෙන්ම EPF ETF ගෙවීමේ වගකීම සේවා යෝජකයට තියෙනවා. ඒ වගේම අස්ථිරයටත් ස්ථිර වුණත් අස්ථිර වුණත් කෑලි පදනම කොන්ත්‍රාත් පදනම ඒවත් කොමිස් ගෙවුවත් සෑම විදියකටම මේක සැලකිය යුතු වෙනවා. එතකොට මෙතෙන්දී අපි මුළු ඉපැයීම් වලට ගන්නෙ මොනවද කිව්වා වගේම නොගන්නේ මොනවද කියන එකත් කියන එක මම හිතන්නේ අවශ්‍ය වෙනවා. අතිකාල ගෙවීම් විදියට ගෙවීම මේකෙදි සලකන්නේ නැහැ. OT ගන්නෙ නැහැ. ඒ වගේමයි ගමන් වියදම් ප්‍රසන්න මහත්මයා කිව්වා වගේ අපි ප්‍රතිපූර්ණය කරන එහෙම නැත්නම් ඒ වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා ලබා දෙන වෙනත් දීමනා ගමන් වියදම් දීමනා
වෙන්න පුළුවන්, දුරකථන වලට ලබා දෙන දීමනා වෙන්න පුළුවන්. එවැනි දීමනා මේ සඳහා ගණනය සඳහා බලන්නේ නැහැ. ඒ වගේමයි දිරි දීමනා, ප්‍රසාද දීමනා වගේ දීමනත් මේ සඳහා ගණනයේදී සලකන්නේ නැහැ. දැන් එතකොට මේ අනුර මහත්මයා දැන් මට තවත් කාරණාවක් දැනගන්න ඕනේ. දැන් දායක මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ශවකරුවන් සම්බන්ධ වෙනවද? එහෙම සම්බන්ධ වෙන ඒ ක්‍රියාවලිය තමයි පොඩ්ඩක් පැහැදිලි කරන්න. හොඳයි, බොහොම හොඳ ප්‍රශ්නයක්. දායක මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් ඇත්තටම මම කිව්වා මේම අරමුදල ගොඩ නැගෙන්නේ දායක මුදල් මතනේ. ඒකෝට දායක මුදල් ලබා දෙන්නේ අපිට සේවා යෝජකයන්. ඉතින් අපිට මුලින්ම සම්බන්ධ වෙන්නේ සේවා යෝජකයන්. මේ අරමුදල් පෝෂණය කිරීමේ වගකීම ඇත්තටම සේවා යෝජකයන් සතු වෙනවා. වුන් ලබා දෙන දායක මුදල් මගින් තමයි මේ අරමුදල් පෝෂණය වෙන්නේ. මේ අරමුදල යටතේ ඉතාමත්ම වැදගත් පාර්ශවයක් විදිහට අපි සේවා යෝජකයන් සලකනවා. එතකොට ඒ වගේම කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් අංශය තියෙනවා. මම හිතන්නේ අපේ සහෝදර ආයතනයක් විදිහට මම ඔබට පෙර සඳහන් කරා මේක ආයතන දෙකේම කටයුතු ගොඩක් වෙලාවට එකම පදනමකින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. එකම දේ තියෙන්නේ EPF එකට සේවකයා විසින් දායකත්වයක් ලබනවා. නමුත් ETF එක සඳහා එහෙම නැහැ. එතකොට අපි මේ සේවා යෝජකයන් හඳුනා ගැනීම සඳහා මූලාශ්‍රය ප්‍රධාන මූලාශ්‍රය විදිහට අපිට කම්කරු දෙපාර්තමේන්තුවේ සේවක අර්ථසාධක අරමුදල් අංශය තමයි අපිට සහයෝගය ලබා දෙන්නේ. ඊට අමතරව අපි මේ අරමුදල් කළමනාකරණය කිරීමේදී එකතු කිරීම සඳහා අපිට විශාල වශයෙන් ලංකාවේ වාණිජ්‍ය බැංකු බොහෝම සහායක් ලබා දෙනවා. ඒ වගේමයි තැපැල් දෙපාර්තමේන්තුව මේ සඳහා අපිට සහාය ලබා දෙනවා. ඒ වගේමයි අපි මේ වෙනකොට මුදල් ආර්ථික කටයුතු සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය තමයි යටතේ තමයි අපේ ආයතනය දැනට ක්‍රියාත්මක වෙන්නේ. ඒ ආයතනයේ ඍජු නියාමනයට අපි ලක් වෙනවා. ඒ වගේමයි විගණකාධිපතිවරයාගේ නියාමනයටත් අපි ලක් වෙනවා. හොඳයි. ඒත් එක්කම අනුර මහත්මයාගෙන් තවත් කාරණාවක් අපි කතා කරමු සහ පැහැදිලි කරගමු. දැන් මේ සේවා යෝජක ලියාපදිංචි කිරීම වගේම මේ ගිණුම් නඩත්තු කිරීම ගැනත් අපිට පැහැදිලි කරගමු. ඇත්තම මේකත් සේවා යෝජකයන් ලියාපදිංචි කර ගැනීම අපි ඍජුව සිදු කරනවා ගොඩක් වෙලාවට අඩුයි. ඒකට හේතුව තමයි කලින් පැහැදිලි කරා වගේ සේවක අර්ථසාධක අරමුදල් මගින් ඔවුන්ගේ කම්කරු දෙපාර්තමේන්තුවේ කම්කරු නිලධාරීන් විසින් හඳුනා ගන්නවා අලුතෙන් මොනවද ආයතන පිටවලා තියෙන්නේ, සේවකයන් කොච්චරක් ඉන්නවද කියන එක. එතකොට ඊම ආයතනය හරහා අපි ලබා ගන්න තොරතුරු ඇත්තටම අපි අතර තියෙන එකඟතාවයක් මත අපි සතිපතා ඔවුන්ගෙන් ඒ තොරතුරු අරගෙන අපි ගිණුම් සැකසීම කරනවා. එතකොට සේවා යෝජකයෙකු මේ සඳහා කොහොමද සම්බන්ධ වෙන්නේ? ඇත්තටම දැන් මම කතා කරන්නේ EPF එක ගැනනේ. ඒ කියන්නේ 1958 අංක 15 දරන පනත යටතේ සැලකිය යුතු සියලුම ආයතන මේ සඳහා දායකත්වයේ සැපිය යුතුයි. එතකොට එහෙම සලකන ආයතනයක් විදිහට සලකන්නේ යම් කිසි පුද්ගලයෙක් හෝ යම් කිසි ආයතනයක් තම සේවකයන් යොදවනවා නම් පළවෙනි සේවකයා බඳවාගත් දින සිට දින 14ක් ඇතුළත ළඟම තියෙන කම්කරු කාර්යාලයට හරි එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ඇවිල්ලා ලියාපදිංචිය සිදු කරගන්න ඕනේ සේවක අර්ථසාධක අරමුදල යටතේ. එතකොට එම ලියාපදිංචිය ලබා ගැනීමෙන් අනතුරුව අපි ලබා ගන්න එම ආයතනය හරහා ලබා ගන්න තොරතුරු මත අපි ගිණුම් සැකසුවත් අපි ළඟට ලැබෙන තොරතුරු බොහොම සීමිතයි. ඒ අනුව අපිට ඒ ගිණුම් යාවත්කාලීන කර ගැනීම සඳහා යම්කිසි තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ සඳහා වුන්ට කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමත් සමගම ලබා දෙන සහතික පත්‍රය සහ අපගේ වෙබ් අඩවියේ අපේ තියෙනවා etfb.lk කියන වෙබ් අඩවියට පිවිසිලා ඔවුන්ට භාගත කර ගැනීම සඳහා ඇප්ලිකේෂන් එකක් තියෙනවා ලියාපදිංචි වීම සඳහා. ඒ තොරතුරු ලබා දී අතට මේක ලියාපදිංචියක් නෙවෙයි තොරතුරු ලබා දීම සඳහා වන ආයුධ පත්‍රයක් තියෙනවා. ඒ ආයුධ පත්‍රය නිසි පරිදි සම්පූර්ණ කරලා අප වෙත අපි දැන් ප්‍රසන්න මහත්මයා සඳහන් කරා වගේ අපගේ ප්‍රාදේශීය කාර්යාලය 19ක් ක්‍රියාත්මක වෙනවා දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වෙන විදියට. ඒ වගේම ප්‍රධාන කාර්යාලයට
ඒක ලබා දෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අපිට ඔවුන්ට විද්‍යුත් ලිපිනයක් මාර්ගයෙන් admofem admofem@etfb.lk කියන විද්‍යුත් ලිපිනය හරහා අපිට ලබා දීම තුලින් ලියාපදිංචිය සිදු කරගන්න පුළුවන්. ඒ වගේමයි අපේ මීට අමතරව අපේ සිටිනවා ඒ කියන්නේ ප්‍රාදේශීය වශයෙන් අපගේ නිලධාරීන් ක්ෂේත්‍රවලට ගිහිල්ලා EPF සඳහා සේවක අර්ථසාධක අරමුදල සඳහා ලියාපදිංචි නොවූ යම් ආයතනයක් තියෙනවා නම් ඔවුන් හඳුනා ගැනීම සඳහාත් අපේ වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ඒ අය ගිහිල්ලා අඳුන ගන්න නව ආයතන ලියාපදිංචි සඳහා යොමු කර ගන්නවා. ඒ වගේම මම ඉස්සර වෙලා සඳහන් කරා වගේ ස්වයං රැකියා කරන එහෙම නැත්නම් විදේශගත රැකියා කරන සියලුම ආයතන වලට ඔවුන්ගේ කැමැත්තෙන් ලියාපදිංචි වීමේ හැකියාව තියෙනවා. ගිණුම නඩත්තු කරන්නෙත් එතකොට ගිණුම් නඩත්තු කිරීම ඇත්තටම ගිණුම් වර්ග දෙකක් මේ යටතේ අපිට මේ නිර්වචනය කරන්නට පුළුවන්. එකක් තමයි සමාජික ගිණුම්. ප්‍රසන්න මහත්මයා මම හිතන්නේ සම්බන්ධයෙන් කතා කරන්නේ. අනිත් එක තමයි සේවා යෝජක ගිණුම. එතකොට සේවා මුලින්ම මේ දායක මුදල් ලැබීමෙන් ගිණුම්ගත වෙන්නේ සේවා යෝජකයාගේ ගිණුමට. එතකොට ඒ ගිණුම් නඩත්තු කිරීම සඳහා අපගේ අභ්‍යන්තර පහසුව සඳහා අපි කාණ්ඩ දෙකකට වෙන් කරගෙන තිනවා මේ සේවා යෝජකයා. එකක් තමයි කුඩා කාණ්ඩය. ඒ කියන්නේ සේවකයන් 15කට වඩා අඩු ප්‍රමාණයක් ඉන්න ආයතන කුඩා කාණ්ඩයේ වශයෙන් සේවකයන් 15කට වඩා වැඩි සේවක සංඛ්‍යාවක් ඉන්න ආයතන විශාල කාණ්ඩයේ විදියට සලකලා මේ සඳහා ක්‍රමවේදය හදලා තියෙනවා. හැබැයි මේකෙදී 2022 වර්ෂ 2023 වර්ෂයේ සිට ක්‍රියාත්මක වෙනවා අපේ මේ ඒ කියන්නේ විශාල කාණ්ඩයේ සඳහා අනිවාර්යයෙන්ම විද්‍යුත් මාර්ගයෙන් මේ දායක මුදල් ගෙවීම සඳහා කටයුතු කළ යුතුයි කියන එක මම සඳහන් කරන්නම්. ඊට පෙර මම කියන්නේ මේක සාම්ප්‍රදායික ක්‍රම. ඊට පෙර තිබුණු සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ ගෙවනවා නම් චෙක්පත් මගින් එහෙම නැත්නම් මුදල් ඇනවුම් මගින් එහෙම නැත්නම් මුදලින් ගෙවීමේ හැකියාව තියෙනවා. ඒක ප්‍රාදේශීය කාර්යාලය වලට වගේම උන්ට තැපෑල මගින් අපිට යොමු කරන්නත් පුළුවන්. ප්‍රධාන කාර්යාලයටත් මේ ආකාරයේ ගෙවීම් කටයුතු සිදු කරන්නත් පුළුවන්. ඊට අමතරව අපේ කොටුව කොළඹ එක ප්‍රදේශයේ ලේක් හවුස් ආයතනයේට අපේ චෙක් එකතු කිරීම සඳහා කවුන්ටර් එකක් පවත්වාගෙන යනවා. එතෙන්ට බාර දීමේ හැකියාව තියෙනවා. ඒ ආකාරයෙන් කිරීමට හැකියාව තියෙනවා. ඒ හැබැයි සාම්ප්‍රදායික ක්‍රමයක් විදියටයි ඒක සලකන්නේ. දැන් නූතන ක්‍රමය අනුව සහ පිළිගත් ක්‍රමයේ විදියට අපි සලකන්නේ මේ ගිණුම් සඳහා මුදල් ප්‍රේෂණය කිරීමේදී බැංකුවක් හරහා මාර්ගගත ක්‍රමයට මේ සිදු කළ යුතුයි කියන එක. එතකොට මේ සඳහා 2023 වර්ෂයට පෙර මම ඉස්සෙල්ලා කිව්වා වගේ තිබුණු ක්‍රමය වෙනස් කරනවා 23 11 36 කියන මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය මගින්. එතෙන්දී නියමයක් කරනවා. ඒ කියන්නේ එතෙන්දී නියමයක් වශයෙන් ප්‍රකාශ කරනවා 15කට වඩා වැඩි සේවක පිරිසක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ ආයතන මෙම මාර්ගගත ක්‍රමයෙන් මුදල් ප්‍රේෂණය කිරීම සිදු කළ යුතුයි කියන එක. ඉතින් ඇත්තටම මේ සඳහා අනුගත වෙච්ච ආයතන මම හිතන්නේ මේ වෙනකොට තවමත් ඒකට අනුගත නොවෙච්ච ආයතන තියෙනවා. මේක 2023 පෙබරවාරි මාසයේ පළවෙනිදා ඉඳන් ක්‍රියාත්මක විය යුතුයි කියන එක මේ ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. නමුත් මේ වෙනකන් ඒකට අනුගත නොවිච්ච ආයතන තියෙනවා. එතන අනුගත නොවිච්ච ආයතන වලට එහෙම නීතිමය පියවර එහෙම නීතිමය පියවර ගැනීමේ අවශ්‍යතාවය අපිට තිබුණත් නමුත් අපි මේ වෙනකට අපි ඔවුන් දැනුවත් කිරීම නැවත දැනුවත් කරමින් මේ සඳහා පෙළඹවීම කරනවා. ඒ සඳහා අපි ප්‍රාදේශීය වශයෙන් ගිහිල්ලා ඒගොල්ලෝ හම්බ වෙලා එහෙම නැත්නම් පෞද්ගලිකව කතා කරලා ඒ අයට නිවේදන නිකුත් කරලා මේ සඳහා අනුගත වෙන්න කියන කාරණේ අපි පැහැදිලි කරනවා. නමුත් මේ වෙනකොට ඒක බොහෝ අය ප්‍රතිචාර දක්වත් සමහර අය මේ සඳහා මැලිකමක් දක්වනවා. බොහෝ විට ඒගොල්ලෝ හිතනවා ඒක හරි අමාරු වැඩක් කියලා. නමුත් මාර්ගගත ක්‍රමය කියන්නේ අවුරුද්දේ දිනපතා දින සතිපතා ඕනෑම දින 365 පැය 24ම තුල ඕනෑම ස්ථානයක ඉඳලා මේ කටයුතු කරන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ පහසුකම් ලබා දීලා තියෙද්දිත් මේ අය ඒ සඳහා පෙළඹෙන්නේ නැහැ. මොකද ඒකට තියෙන මැලිකම මම හිතන්නේ ඒ සඳහා තියෙන නොදැනුවත්කම වෙන්න පුළුවන්.
නමුත් අපගේ ආරාධනය අපි උන්ට කියන්නේ මේ තමන්ගේ දායක මුදල් ගෙවීමේදී ඇත්තටම මම අර කිව්වා වගේ සාම්ප්‍රදායික ක්‍රමය අතහැරලා. ඒ කියන්නේ අපි 15ට වඩා අඩු සේවක සංඛ්‍යාවක් හිටියත් ඒ කියන්නේ කුඩා කාණ්ඩේ ආයතනයක් විදිහට සැලකුවත් මොන කාණ්ඩේ ඒ කාණ්ඩේ සලකන්නේ නැතුව මේ විද්‍යුත් ක්‍රමයට තමන්ගේ දායක මුදල් ගෙවීම සඳහා කටයුතු කරන්න කියන ආරාධනය මම හිතන්නේ කරනවා නම් වැඩක් හොඳයි. මම මේ ආරාධනය සේවා යෝජකයන්ට මේ අවස්ථාවේදී කරනවා මේක අවස්ථාවක් කරගෙන. හොඳයි. අනුර මහත්මයා මේ අපි මම ප්‍රසන්න මහත්මයාගෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක අපි දැනගමු. දැන් කෙනෙකුට අවශ්‍යයි කියලා කියමුකෝ මේ අපේ ශේෂය ETF එකේ ශේෂය විමසන්න දැන් ඔබතුමා සඳහන් කරා මේ සේවාව හරහා ඒක කරගන්න පුළුවන් කියලා. දැන් අපි හිතමු දැන් මට අදාළ ශේෂය මගේ ඩෙන්ටිටි කාඩ් නම්බර එක දන්නව නම් වෙන කෙනෙකුට පුළුවන්ද ඒ ශේෂය විමසන්න සර්විස් එක හරහා? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් මේ අපි කියනවා මේවා සංවේදී දත්ත කියලා. දැන් කෙනෙක්ගේ ශේෂයක් තව කෙනෙක් බලනවා කියන්නේ ඒක නොකළ යුතු දෙයක්. ඒකට අපි අවසර දෙන්නේ කොහෙත්ම. සර්විස් එකේ අපි රෙජිස්ටර් වෙනකොට අපේ තියෙන ඕන දුරකථන අංකයක් තියෙනවා. ඒ දුරකථනයේ ඒ සිම් එකෙන්ම විතරයි අපිට පරීක්ෂා කරන්න පුළුවන්. ඒකට මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපේ හෑන්ඩ් ෆෝන් එකකින් බලන්න පුළුවන්. හෑන්ඩ් ෆෝන් එකකින් බැලුවොත් අපි අර රෙජිස්ටර් වෙච්ච ආයතනයේ එක විතරයි බලන්න පුළුවන්. හැබැයි අපිට සයිට් එකට ගිහිල්ලා අපි ලොග් වෙලා අපේ ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා බලන්න පුළුවන්. එහෙම බැලුවොත් අපි තවත් ආයතනවල වැඩ කරලා තියෙනවා නම් තමන්ගේ ජාතික හැඳුනුම්පත අංකයක සඳහන් වෙලා තියෙනවා. ඔක්කොම දේවල් වල ශේෂය අපිට පෙන්නනවා. කිසිම හේතුවක් නිසා වෙන පුජ්‍යලයකට මේ ශේෂය ලබා දෙන්නෙත් නැහැ. එයාට බලන්නත් බෑ. ID නම්බර් එක විතරක් තිබිලා මදි. අර මම කලින් කිව්වා වගේ සුවිශේෂ විදියට ඒ SIM එකකින් තමන්ගේ නමට රෙජිස්ටර් කරපු SIM එකෙන් විතරයි ගන්න පුළුවන්. ඒ වගේම යූසර් නේම් පාස්වර්ඩ් තියෙනවා. ඒවා දුන්නොත් කාට හරි බලා ගන්න පුළුවන්. නමුත් එහෙම මම හිතන්නේ එහෙම අනුවන වැඩ කරන්නේ නැහැ අපේ ජනතාව. ඒක නිසා වෙන කෙනෙකුට මේක බලා ගන්න බෑ. ඒ වගේම තමයි අනුර මහත්තයා කිව්වේ මේ e-payments ගැන. ඇත්තටම දැන් අපි නීතිමය කටයුතු වලට යන්න පුළුවන්. නමුත් අපි යන්නේ නැහැ. අපි උත්සාහ කරන්නේ මේ සුහදව මේ වැඩේ විසඳ ගන්න. ඉතින් ඒක තමයි අපි දෙපාර්ශ්වයටම හොඳයි. සුහදව යනවා නම් අපි මේ paperless environment එකක් අනාගතයේදී අපි මුදල් භාවිතා කරන්නේ digital environment ඒ වගේ කතා කරන අපි පොඩි සරල දෙයක් එහෙම කරන්නේ නැත්නම් අපි මං හිතන්නේ ඒක අපි ගොඩක් පස්සෙන් ඉන්නේ. ඒක නිසා සියලුම දෙනාට ආරාධනා කරනවා මේ e-payment වලට අනුගත වෙන්න කියලා. ඔව් දැන් අපි කොහොමත් රාජ්‍ය සේවයේ මේ ඩිජිටල් කරණයට ලක් වෙමින් පවතින්නේ. ඒකට අපේ සහයෝගයත් ලබා දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම. හොඳයි. අපි මේ කතා බහ කරන්නේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සම්බන්ධයෙන්. ඉතින් අපි තව විස්තර කීපයක් කතා කරමු. කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. මේ විරාමයෙන් අනතුරුව අපි කතා බහ කරන්න සූදානම්. මේ වගේම ඔබට ආරාධනා කරනවා 071 මේ මොහොතේදී කෙටි පණිවිඩයක් පමණක් යොමු කරලා ඔබේ ගැටලුව තියෙනවා නම් ගැටලුවක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට යොමු කරන්න කියන කාරණාව මතක් කරගෙන අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. දැන් ඔබ නැවතත් කතා මිනිස්ත්‍රි වැඩසටහනත් එක්ක එකතු වෙන අද දවසේදී අපි මේ කතා කරන්නේ සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සම්බන්ධයෙන්. මම ප්‍රසන්න මහත්මයාට යොමු කරන්න කැමති ප්‍රශ්න කිහිපයක්. මම එකක් දැනගන්න කැමති අර දැන් අර ශේෂය දැනගන්න පුළුවන් කියන කාරණාව මම විමසුවානේ. තවත් අය ඉන්නවා මේ කෝල් කරලා ශේෂය දැනගන්න පුළුවන් කියලා හිතන. ඇත්තටම අපි මේ e-service කියන එක ආරම්භ කරේම ওই ප්‍රශ්න නිසා තමයි. අපිට එන ටෙලිෆෝන් කෝල්ස් වලින් විශාල ප්‍රමාණයක් ශේෂය අහනවා. නමුත් මම කලින් කිව්වා වගේ මේ සංවේදී දත්තයන් තියෙන්නේ ෆෝන් එකෙන් අපි ලබා දෙන්නේ නැහැ. තොරතුරු ඕන තරම් දේවල් දෙන්න පුළුවන්. නම, ජාතික හැඳුනුම්පත, EPF නම්බර් එක, සමාජික අංක ඔක්කොම දීලා වුණත් අහනවා. නමුත් අපි ලබා දෙන්නේ නැහැ. ඒක නිසා ඒ සඳහා කෝල් දෙන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි අර e-service එකේ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් නැත්නම් අපේ ප්‍රාදේශීය කාර්යාලයට කියොත් ඒ ශේෂය ලබා ගන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා. හොඳයි. තවත් ප්‍රශ්නයක් තමයි දැන් ওই සමාජිකින්ට සමාජික අංක සමහර වෙලාවට මාරු කරලා දෙනවා. එහෙම නැත්නම් එක අංකයකට වඩා වැඩි කිහිපයක් ලබා දෙනවා. මේ වගේ අවස්ථාවකදී ඇත්තට ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපි උත්සාහ කරනවා හැම වෙලෙම අපි මේ ලබා දෙන ප්‍රතිලාභය නැත්නම් තමන්ගේ ශේෂය ලබා ගන්න එක ඉක්මනට සිදු කරන්න.
අපිට විශාල බාධාවක් වෙලා තියෙනවා මේ දේවල් අවුල් කරගෙන පටලවාගෙන කරන නිසා. විශේෂයෙන්ම සමාජික අංක ලබා දීමේදී දැන් ඔයගොල්ලෝ දන්නවා කලින් කතා කරපු විදිහට සේවක අර්ථසාධක අරමුදලේ අංකය ලබාගෙන ඒකම සේවා නියුක්තියන්ගේ බාරදමන්ලෙත් මුදල් ගෙවනවා. මෙතනදී අපි සාමාන්‍යයෙන් සමාජිකයට ලබා දෙන්නේ එකේ ඉඳලා නම්බර්ස් සීරීස් එකක් තමයි ලබා දෙන්නේ. ඉතින් එතකොට සමහරලාට මාසයක් ඉඳලා එක සේවකයෙක් අස් වෙනවා. එයාගේ නම්බර් එක 25 කියමුකෝ. ඊළඟට ආපහු එන එක්කෙනාට රයිට් මෙයා නෑනේ දැන් කියලා අර 25 අංක දෙනවා. එහෙම දෙන්න බෑ. එහෙම දුන්නොත් අර දෙන්නගේම දායක මුදල් එකට පැටලෙනවා. ඒ වගේම තමයි සමහර අයට තොරතුරු හොයාගන්න බැරුව අර 25 දීපු සමාජ උදාහරණයක් 25 දුන්නා කියමුකෝ. තව ටික කාලයක් ගිහිල්ලා නම්බර් එක හොයාගන්න බැරුව තව නම්බර් එකක් දෙනවා. ඉතින් එතකොට දායක මුදල් දෙපළක තියෙන්නේ. ඉතින් එහෙම වුණාම අපිට අර ගෙවීම් කිරීමේදී ගැටලු තියෙනවා. විශේෂයෙන්ම නම සඳහන් කිරීමේදී අනිවාර්යයෙන්ම ජාතික හැඳුනුම්පතේ අනුව සඳහන් කරනවා. අපි කියනවා සර්නේම් කියලා කියන්නේ අගට යෙදෙන නම. එතකොට මොකක් වුණත් අගට තියෙන මොකද්ද කොටස ඒක තමයි සර්නේම් කියලා පාවිච්චි කරන්නේ. අනිත් ඒවා මුල් අකුරු විදිහට තියෙනවා. නැතුව මැදින් කොටසක් අගින් කොටසක් කෑල්ලක් දැම්මහම ආපහු අර සැක සහිත තැනට යනවා. එතකොට සමහරවිට අපින් දෙන తాවකාලික අංකයකුත් දෙන්න පුළුවන් ඒ සමාජිකයට. ඒකෙදි වෙන්නේ අවසානයේදී අර අපේ දෙන සේවාව ඉක්මනට ලබා දෙන efficient and effective service එක පරක් වෙනවා. ඒක නිසා විශේෂයෙන්ම ඉල්ලා සිටින්නේ මේ විෂය කරන අයගෙන් අංක දෙනකොට නිවැරදිව පරීක්ෂා කරන්න ඕනනම් ඕනම අවස්ථාවකදී අපේ තියෙන මාස්ටර් ෆයිල් එක ප්‍රධාන ලිපිකණු අපි ගෙන්න ගන්න පුළුවන් ඊමේල් එකකින් අපි ඉල්ලුවොත් අපි ලබා දෙනවා. ඒකේ ගැටලු තියෙනවා නම් ඒව විසඳ ගන්නත් වෙනම වැඩ පිළිවෙලක් තියෙනවා. ඒක නිසා ඒක පටල ගන්න නැතුව නිවැරදි ආකාරයට මේක කරන්න කියලා ඉල්ලා සිටිනවා. එතකොට ප්‍රසන්න මහත්මයා දැන් අපි හිතමුකෝ සේවකයෙක්ගේ යම්කිසි අවස්ථාවකදී නම පොඩ්ඩක් එහාට මෙහාට කරලා තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් ওই ෆෝම් එකක් ෆිල් කරනකොට අපි නම හරියටද කියලා හරියටම චෙක් කරන්න අර ඇස් මට්ටමින් පේන මට්ටමින් අපි හරිය කියලා හිතනවානේ. දැන් සමාජික මුදල් මේ ප්‍රතිලාභ ලබා ගන්න යන අවස්ථාවේදී තමයි අන්න ඩෙන්ටිටි කාඩ් එකේ තියෙන නමයි මේ ෆෝම් එකේ තියෙන නමයි ගැලපෙන්නේ නැති අවස්ථාව වෙන්නේ. දැන් ওই වගේ අවස්ථාවකදී සේවකයා මොනවද කරන්න ඕනේ? නෑ ඇත්තටම දැන් අපි ගත්තාම එකම ඉනිෂියල් තියෙන එකම නම තියෙන අයත් ඉන්නවනේ අපේ සමාජයේ. ඉතින් එහෙම තියෙද්දී හේවා ගීගණගේ කියන එක එකට ගහලා තියෙනවා නම් H විතරක් ගන්නවා. දෙකට කරලා තියෙනවා නම් HG ගහලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ජාතික හැඳුනුම්පතේ නම නිවැරදිව සකස් වෙලා තියෙනවා. ඒක නැත්නම් ඒක හදව ගන්න ඕනේ. මොකද ඒක තමයි අපේ අවසාන දේ විදිහට අපි අනන්‍යතාවය තහවුරු කරන්න තියෙන එකම ලියවිල්ල. ඉතින් එතකොට ඒකේ අනුවම තමයි අපේ ආයුධම්පතේ සහ සේවා නියුක්තයන්ගේ වෙන්න පුළුවන් EPF PTF දෙකේම වෙන්න පුළුවන්. ඒ මුදල් එවනකොට සඳහන් කරලා එවන්න ඕනේ. ඒක පටලවලා දිවුවොත් අර වගේ බාධාවල් ඇති වෙනවා. හොඳයි. මම ඊට ඉක්මනින්ම තවත් ප්‍රශ්න කීපයක් තියෙනවා. මම දෙකකට යොමු වෙන්නම්. ඊළඟට තියෙනවා මේ ප්‍රශ්නයක් දැන් මේ ETF එක ගෙවන්න බෑ කියලා මේ ආයතනයෙන් සඳහන් කරලා තියෙනවා කියලා අපිට මේ ප්‍රශ්න යොමු කළේ. මොකද ගෙවන්න බෑයි කියලා හේතුව මොකද්ද කියලා අහුවහම මේ තමන්ගේ ආදායම ලක්ෂයට වඩා වැඩි නැහැ කියලා ETF එක කුපන්න බෑයි. එහෙම කිසිම දෙයක් පන්නතේ හෝ අපේ රෙගුලාසි වල හෝ අභ්‍යන්තර සර්කියුලර්ස් කිසිම තැනක සඳහන් නැහැ. ඒක සම්පූර්ණ අසත්‍ය කතාවක්. මොන මුදල කිව්වත් ඒකට EPF PTF ගෙවන්න ඕනේ. එතකොට ඒ සේවකයා මොකද්ද කරන්න පුළුවන්? ඒ සේවකයාට අනිවාර්යයෙන්ම අර මම කලින් කිව්වා වගේ පැමිණිල්ලක් ඉල්ලුවා කරලා ඒ ආය කරගන්න පුළුවන්. හොඳයි. තවත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක සාමාන්‍යයෙන් අපි දන්නේ නැතුව කරන දේවල්. සේවකයා ඉල්ලීමක් කරොත් එහෙම සේවා ආයෝජකයාගෙන් මගේ ETF EPF කපන්න එපා කියලා. ඒකත් අපිට ඕන තරම් අවස්ථාවල් හම්බ වෙලා තියෙනවා. කිසිම අයිතියක් නැහැ මේ පනතකින් ලබා දෙන බලතල වෙන කෙනෙකුට වෙනස් කරන්න. සමාජිකයටත් බෑ, සේවා ආයෝජකයටත් බෑ. එහෙම අවස්ථාවල් තියෙනවා. එහෙම ලියලා දෙන අයම ආපහු එළියට ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දානවා, පැමිණිල්ලක් දානවා. එතකොට අර අතනුත් ගෙවලා තියෙනවා ඒ සේවා ආයෝජක. ඒ වගේම අර කම්ප්ලේන්ට් එකට දඩත් එක්ක නැවත ගෙවන්න වෙන අවස්ථාවල් ඕන තරම් තියෙනවා. ඒක නිසා
අනුවන වැඩේ කරන්න එපා කියලා සේවා යෝජකයන්ගෙන් සහ සමාජිකයන්ගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි. මම අනුර මහත්මයාගෙන් ඊළඟ කාරණාව විමසන්න දැන් මේ ඔන්ලයින් හරහා දායක මුදල් ගෙවීම සිදු කරන පොඩ්ඩක් ඒ ක්‍රමයක් පොඩ්ඩක් අපි කතා කරමු. ඔව් ඇත්තෙන්ම ඒ සඳහා මණ්ඩලය විසින් පහසුකම් සපයලා තියෙනවා ආකාර දෙකකට. එකක් තමයි ඔන්ලයින් බැංකින් කියන එක. එතකොට ඒක ඩිජිටල් බැංකින් වෙන්න පුළුවන් ඔන්ලයින් බැංකින්. ඒ බැංකු විසින් භාවිත කරන ඔවුන්ගේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් හරහා ගෙවීමේ පහසුකම් සැලසලා තියෙනවා. ඒ සඳහා අපිත් එක්ක දිවයිනේ ප්‍රධාන බැංකු 9ක් සම්බන්ධ වෙලා තියෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව, කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, DFCC බැංකුව, හෙටන් නැෂනල් බැංකුව සහ ජාතික සංවර්ධන බැංකුව. ප්‍රධාන බැංකු 9ක් මේ සඳහා සම්බන්ධ වෙලා තියෙනවා. ඔබට විද්‍යුත් මාර්ගයෙන් ගෙවීම කිරීම සඳහා අවශ්‍යයි නම් ඔබගේ බැංකුවේ ශාඛාවට ගිහිල්ලා ඒ කළමනාකරතුමා හා සම්බන්ධ වෙලා ඒ සඳහා පහසුකම් සපයා ගැනීමට හැකියාව තියෙනවා. මම දැන් මේ සඳහන් කරපු බැංකුවට පරිබාහිරව වෙනත් බැංකුවක් සමග කටයුතු කරන ආයතන සඳහා අපි පහසුකම් ලබා දීලා තියෙනවා. ඍජු හර ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. ඩිරෙක්ට් ඩෙබිට් කියලා ඉංග්‍රීසියෙන් ඒකට හඳුන්වන්නේ. ඍජු හර ක්‍රමය හරහා වෙනත් මම අර කලින් සඳහන් කරපු බැංකු වලට අමතරව වෙනත් බැංකුවක් හා කටයුතු කරන සේවා යෝජකයන්ට තමන්ගේ දායක මුදල් විද්‍යුත් මාර්ගයෙන් ගෙවීම සඳහා පහසුකම් සලස්වලා තියෙනවා. ඊට අමතරව දැන් මම සඳහන් කරන්න ඕනේ මේකේ තියෙන මේ මොනවද මේ තුලින් ලබාගත හැකි වාසි කියන එක. දැන් ප්‍රසන්න මහත්මයා ඉස්සර වෙලා මේ ප්‍රතිලාභ ගැන සඳහන් කරනකොට එතුමා කිව්වා සක්‍රීය සමාජිකයෙක් වීම ගොඩක් වෙලාවට බලපානවා කියලා. එතකොට සේවකයාගේ වගකීම තමයි තමන් වෙනුවෙන් මේ අරමුදල් සඳහා දායක මුදල් කලට වේලාවට යවනවද කියන එක පිළිබඳව අවදියෙන් සිටීම. මොකද එහෙම නැත්නම් අර ලබාගත හැකිව තියෙන ප්‍රතිලාභ සමහර වෙලාවට අහිමි වෙන්න පුළුවන්. ඉතින් මේ විද්‍යුත් මාර්ගයෙන් කිරීම තුලින් කලට වේලාවට මම අර ඉස්සර වෙලා කිව්වා වගේ අවුරුදු දින 365 පැය 24 පුරා ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක ඉඳලා මේ කටයුත්ත කිරීමේ පහසුකම් සලස්වලා තියෙනවා. ඒක හින්දා මේ සඳහා අපහසුකින් තොරව කිරීමේ හැකියාව තියෙනවා. පෝලිං වල ඉන්න අවශ්‍ය නැහැ. ඒ වගේම සාම්ප්‍රදායික ක්‍රම ඔස්සේ ගෙවනකොට 15ට වඩා සේවක පිරිසක් අඩුවෙන් ඉන්නවා නම් ඒ අය R4 කියන ෆෝම් එක පුරවලා ඒ සමග අදාළ ප්‍රේෂණ නිවේදන එවීම කරනවා. එතකොට ඒ වගේ අවශ්‍ය වෙන්නේ නැහැ විද්‍යුත් මාර්ගයෙන් කරනකොට මේ මුදල ගෙවීම සමගම අර ප්‍රේෂණ නිවේදන එහෙම නැත්නම් සේවක විස්තර ලබා දීමේ හැකියාව තියෙනවා බැංකුව හරහාම. ඉතින් ඒ එකම අවස්ථාවේදී සිද්ධ වෙන හින්දා මේවා සමගාමීව මාසිකව තමගේ ගෙදුම් වලට බැර වෙනවා. ඒ වගේමයි 15ට වඩා වැඩි සේවක පිරිසක් ඉන්න ආයතන විසින් කරන්නේ මාසිකව තමන්ගේ දායක මුදල් මණ්ඩලය වෙත ප්‍රේෂණය කිරීමත් සයමාසිකව අර සේවක විස්තර එවීමත්. මොකද අපිට අර සේවක විස්තර මාස 6කට සැරයක් තමයි එතකොට අපේ අප්ඩේට් වෙන්න යාවත්කාලීන වීම ගිණුම් යාවත්කාලීන වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒ අනුව බලනකොට විද්‍යුත් මාර්ගයෙන් මේ සිදු කිරීමේදී මාසිකව ඒක සිද්ධ වෙන හින්දා තමන්ගේ ගිණුමේ ශේෂය යාවත්කාලීනව නිසි පරිදි පවත්වා ගැනීමේ හැකියාව සේවා යෝජකට ඒ වගේම සේවකයේ සමාජිකයටත් ලැබෙනවා. මම හිතන්නේ වාසි කීපයක්ම තියෙනවා ඔය ඔන්ලයින් ක්‍රමය හරහා ගෙවීම් සිදු කරනකොට අපිට කාල වේලාව ටිකක් ගැටලු සහගත හින්දා මම කැමතියි ඇත්තටම මේ අපේ ප්‍රසන්න මහත්මයාගෙන් දැන් අර අපි මුලින් කතා කරානේ මේ ප්‍රතිලාභ මොනවද කියලා මේ ETF එක හරහා මේ සමාජිකින්ට ලබාගෙන මම හිතන්නේ එතන තවත් ප්‍රතිලාභ රසක් තියෙනවා අපිට. මේ ප්‍රතිලාභ ගැන අපි පොඩ්ඩක් දැනුවත් කරන්නේ මොකද මේක සමාජයේ ඉන්න මේ අපි සමාජිකයෝ දැනගන්න ඕනේ. අපි ඒ කීපයත් කතා කරමු ප්‍රසන්න මහත්මයා. ඇත්තටම දැන් මම කලින් කිව්වා අපි දෙන්නම කතා කරද්දි මේ ස්වයං රැකියා කරන අයට සහ පිටරට සේවයේ යෙදෙන අයටත් මේ ETF එකේ සමාජිකත්වය ලබා ගන්න පුළුවන් කියලා. වෙලාව තියෙන නිසා කෙටියෙන් කතා කරමු. අඩු නිසා මේ එතකොට ඒ අයටත් මේ ප්‍රතිලාභ හැම එකක්ම ලබා ගන්න පුළුවන්. එකම දේ ඒගොල්ලන්ගේ අර දැන් අපි කලින් කතා කරා මාස 12යි පරීක්ෂා කරන්න කියලා. හැබැයි ස්වයං රැකියා කරන අයට අවුරුදු 3ක සේවා කාලයක් අපි පරීක්ෂා කරනවා. ඉතින් ඒකත් විශේෂයෙන් වැදගත් වෙනවා. දැනගෙන ඉන්න ඕනේ නැත්නම් අපි මාස 12යි කියලා රණ්ඩු කරන්න පුළුවන් නේ. ඒ වගේම තමයි අපේ ශ්‍රමසුව රැකවරණ කියලා තියෙනවා. රෝහල්ගත වෛද්‍ය රක්ෂණ ක්‍රමයක්. රෝහල්ගත වුණොත් අපිට
රුපියල් 50000ක දක්වා මුදලක් ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. එතනදිත් අපි අර ආයුධම්පත අපිට ලබා ගන්න පුළුවන්, භාගත කර ගන්න පුළුවන් අපේ සයිට් එකෙන්. ඒ වගේම මෙතනදී රජයේ රෝහලක වෙන්න පුළුවන් අපි ඇඩ්මිට් වෙන්නේ. රජයේ රෝහලක ගෙවීමක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපි දිනයකට රුපියල් 1000 ගානේ දින 10ක් යනකම් රුපියල් 10000ක් දක්වා මුදලක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කාලය ඇතුළත රෝහලේ ඇතුළත් වෙලා ඉන්න කාලය ඇතුළත යම් කිසි ඖෂධයක් නැත්නම් උපකරණයක් වෙලදී ගන්නවා අර 50000 ඇතුළේ ඒකත් ප්‍රතිපූර්ණය කරගන්න පුළුවන්. එතකොට මේ ශ්‍රමසුව රැකවරණ වලටත් අවුරුදු 5ක සේවා කාලයක් අවශ්‍ය වෙනවා. අර නිවාස ණය වගේම ඒ වගේම මේ සිද්ධිය වෙලා මාස 3ක් ඇතුළත ආයුධ පත ඉදිරිපත් කරලා ආයුධ කරන්න ඕන. ඉතින් ඒ එක්කම අපි කතා කරා දැන් 5 වසර ශිෂ්‍යත්වය ගැන. ඒ වගේම තමයි අපේ උසස් පෙළ සමත් වෙන කොටසක් ඉන්නවා, අසමත් වෙන කොටසක් ඉන්නවා. සමත් වෙන කොටසට වඩා අපි කල්පනා කරනවා අසමත් වෙන කොටස ගැන. ඒක නිසා උසස් පෙළ විභාගයට පෙනී සිටිපු ගමන් දැන් මේ දවස්වල උසස් පෙළ විභාගයේ පවතිනවා. ඒක අවසන් වන ගමන් අපි ඇඩ්වර්ටයිස් කරනවා, අපේ සයිට් එකේ දානවා නිපුණතා සවිය කියලා වැඩසටහනක්. ඒ නිපුණතා සවියෙන් අපි කරන්නේ තුතික වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවත් එක්ක එකතු වෙලා අපි ප්‍රධාන පාඨමාලා 100ක් කියන්නේ ශ්‍රී ලංකාවේ සහ පිටරට ඩිමාන්ඩ් එකක් තියෙන පාඨමාලා 100ක් තෝරගෙන ඒකේ අපි ඒ කෝස් එකක් කරලා රුපියල් 50000ක මුදලක් ප්‍රදානය කරනවා. එතකොට ගැටලුව තියෙන්නේ අපිට මේකට එන ආයුධපත් ප්‍රමාණය මදි. ඉතින් අපි මේ ආරාධනා කරන මේ අවස්ථාවේදී මේ උසස් පෙළ කරන්නේ තමන් පාස් වුණත් කමන්නේ, ෆේල් වුණත් කමන්නේ, උසස් පෙළට පෙනී සිටියනම් ඒක සුදුසුකමක් වෙනවා මේ මුදල අරගෙන මේ ආදාළ පාඨමාලාවක් කරන්න. අපිට උනත් සමහරලාට යම් දේවල් කරගන්න එක පාඨමාලාවල් තියෙනවා. ඉතින් හරි හොඳ වැටුපක් ලබා ගන්න පුළුවන් පාඨමාලා තියෙනවා. මේ පිටරට ගිහිල්ලා සමහරලාට ડોක්ටර්ස්ලා, ඉංජිනේර්ස්ලා අර පාරවල් වල වැඩ කරන එහෙම නැත්නම් ක්ලීනින් සර්විස් වල ඉන්න අතරේ අරගොල්ලන්ට මේ අදාළ ක්ෂේත්‍රෙම රැකියාවක් ලබා ගන්න පුළුවන්. ඒක මහඟු අවස්ථාවක්. නමුත් අපේ අර රටේ තියෙන ආකල්ප වෙන්න පුළුවන්, නොයෙකුත් හේතු වෙන්න පුළුවන්. අපිට ශනිකව මුදලක් දෙනවා නම් මේක ගන්න ඇප්ලයි කරනවා. නමුත් මෙහෙම දෙයක් නිසා පොඩ්ඩක් කැපකිරීමක් කරලා කරන්න ඕන නිසා එන ප්‍රමාණය මදි. ඒක නිසා අපි ආරාධනා කරන විශේෂයෙන්ම තමන් පාස් වුණත් ෆේල් වුණත් මේක අවස්ථාව තියෙනවා. ඒ එක්කම අපි අතර මේ ක්ෂේත්‍ර ගණනාවක් තියෙනවා. පොඩි වෙලාවයි තියෙන්නේ ඇග්‍රිකල්චර්, අපරල්, automotive, building and construction, care and health care, design and creative, electronic and electrical, information technology, management. ඒ වගේ ක්ෂේත්‍ර 14ක තමයි මේ කෝසස් 100 තියෙන්නේ. ඉතින් ඒකම උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට තේරිපත් වෙන ලියාපදිංචි වෙන දරුවන්ටත් අවස්ථාවක් අපි සලසලා දීලා තියෙනවා. අර අවස්ථාව නැත්තම් රුපියල් 25000ක් මුදලක් තමන්ගේ මූලික දේවල් මිලදී ගන්න, කටයුතු කරගන්න 25000ක් මුදලක් විශ්ව යාත්‍රා කියලා අපි ලබා දෙනවා. ඒකටත් ඒකත් විශේෂ අවස්ථාවක් ඇත්තටම මේ මොකද මේ කලින් මේක නතර කරලා තමයි මේ අපි මේ NVQ level 3-4 අර පාඨමාලා ආරම්භ කරේ. නමුත් අපේ පාර්ගෝක්‍ය අපේ සමාජිකයන්ගෙන් ඉල්ලීම් කරා අපේ ළමයි විශ්වවිද්‍යාලයට යනවා. ඒක නිසා ඒගොල්ලන්ටත් යම් කිසි දෙයක් කරන්න කියලා ඒකත් එක්කම තමයි අපි විශ්ව යාත්‍රා කියන වැඩසටහන පටන් ගත්තේ. හොඳයි. අනුර මහත්මයා මේ අවසාන වශයෙන් මම මේ පුංචි වෙලාවක් අරගෙන පැහැදිලි කිරීමක් කරන්න මේ අධිභාරය සම්බන්ධයෙන්. ඔව්. අධිභාර ආකාර දෙකකට පැනවෙනවා. ඇත්තටම ප්‍රමාද වීම මත අධිභාර පැනවෙන්නේ. එතකොට දායක මුදල් ගෙවීම ප්‍රමාද වෙනවා නම් මම ඉස්සරහට සඳහන් කරපු ආකාරයට මේ මාසයට අදාළ දායක මුදල ඊළඟ මාසයේ අවසානයේ ප්‍රථම ගෙවීම අවශ්‍ය වෙනවා. ඊට වඩා වැඩි වෙනවා නම් 5% සිට කාලය පදනම් කරගෙන 50% දක්වා අධිභාර වලට යටත් වෙනවා. ඒ වගේමයි වාර වාර්තා මේ සබ්මිට් කිරීම මතත් අධිභාර පැනවෙනවා.
එයත් 101 සිට 50 දක්වා මාසයකට හෝ මාසයක කොටසකට 101 වශයෙන් 50 දක්වා අධිභාර පැනවීමක් සිද්ධ වෙනවා. ඉතින් අධිභාර පැනවීමකින් තොරව කලට වේලාවට නිසි ආකාරයෙන් මේ ගෙවීම තුළින් අපහසුතාව වළක්වා ගන්නට පුළුවන්. ඒ සඳහා හොඳම ක්‍රමවේදය විදිහට අපි නිර්දේශ කරන්නේ මේ විද්‍යුත් ක්‍රමයට මේ සඳහා දායක වෙන්න කියන ඔන්ලයින් ක්‍රමය හරහා දායක මුදල් ගෙවන්න කියන කාරණාව තමයි මෙතනදී මතක් කරන්නේ. හොඳයි, අද දවසේදී අපි මේ කතා කරේ ETF එක සම්බන්ධයෙන්, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය සම්බන්ධයෙන්. ඉතින් අපිට තියෙන ප්‍රශ්න, ඔබට තියෙන ප්‍රශ්න ගැටලු මේ අපේ සම්පත්දායකතුමන්ලට යොමු කරලා ඒ සඳහා ගැළපෙනම නිවැරදිම පිළිතුරු ලබා ගත්ත කියලා අපි විශ්වාස කරනවා. සහ මේ ETF එකෙන් අපිට ලැබෙන ප්‍රතිලාභ සමාජයේ ඉන්න ඔබ දැනුවත් වෙන්න ඇති යම් ආකාරයකට කියලත් අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේදී අපිත් එක්ක මේ සඳහා කතා බහ කරන්න එකතු වුණේ සමාජික සේවා සහකාර සාමාන්‍ය අධිකාරිතුමා නිහාල් ප්‍රසන්න මහතා. ඔබතුමාට බොහොම ස්තුතියි අද දවසේ අපිත් එක්ක එකතු වෙලා මේ වැඩසටහනට සම්බන්ධ වුණාට. ඒ වගේම දායක මුදල් රැස් කිරීම සහ අධිභාර සහකාර සාමාන්‍ය අධිකාරී අනුර වික්‍රමසේකර මහතාත් අපිත් එක්ක එකතු වුණා. ඔබතුමාටත් බොහොම ස්තුතියි අපේ වැඩසටහනට සහභාගී වුණාට. එහෙමනම් අද දවසට අපි වැඩසටහන අවසන් කරනවා. ඔබට සුවදායි සතියන්තයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඉනෝ කාලියනගේ.